right අයිබෝන් පුතේ 21 වෙනි යුනිවර්සිටි පේපර් ක්ලාස් එක අපි අද පටන් ගන්න හදන්නේ 21 වෙනි පේපර් එක. දැන් මේ වෙනකොට අපි පේපර් 20ක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලා දැන් මේ පේපර් 20 බොහොම පිළිවෙලට ලස්සනට කරන්න ඇති කියලා. හරිද? එතකොට මේක අපේ පේපර් ක්ලාස් එක යුනිවර්සිටි පේපර් ක්ලාස් එක පේපර් කීයක්ද? අපි 100ක් සාකච්ඡා කරන වැඩපිළිවෙලක්නේ. ඉතින් ඒ නිසා මේ පේපර් 100 කරන්නේ කවුද පුතේ? අනිවාර්යෙන්ම මෙයා මුල රෑන්ක් එකක් දාලා කැම්පස් යන්නම ඕන. පැහැදිලි? පාඩම් ටික හරියට ඉගෙන ගන්න. පාඩම් ටික හරියට ඉගෙනගෙන මේ පේපර්ස් ටික කරන්න. ඉතින් වරදින්නේ නැහැ. පැහැදිලිද? පාස් පේපර්ස් හොයන්න ඕනේ නැහැ. පළාත් පේපර්ස් හොයන්න ඕනේ නැහැ. පොත්පත් වලින් ප්‍රශ්න හොයන්න ඕනේ නැහැ. වාර විභාග ප්‍රශ්න හොයන්න ඕනේ නැහැ. හරිද? මුකුත් ප්‍රශ්න හොයන්න ඕනේ නැහැ. ඔයාට තියෙන්නේ මේ පේපර් ක්ලාස් එකට සෙට් වෙලා මේ පේපර් 100 කරන්න විතරයි. මොකද මේක ඇතුලේ ඔය සියල්ල අපි අන්තර්ගත කරලා තියෙනවා. නිර්මාණශීලී ප්‍රශ්න තියෙනවා, පාස් පේපර්ස් තියෙනවා, ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රශ්න තියෙනවා, පළාත් පේපර්ස් තියෙනවා, ඉස්කෝලවල වාර විභාගවල පේපර්ස් තියෙනවා, පොත්පත් වලින් ගත්ත ප්‍රශ්න තියෙනවා, විදේශ රටවලින් පේපර්ස් වලින් ගත්ත ප්‍රශ්න තියෙනවා. ඒ නිසා විවිධාකාරයේ ප්‍රශ්න ඔයාට හම්බෙනවා මේ පේපර් ක්ලාස් එක ඇතුලේදී. හරි. එහෙනම් අපි කතාව නවත්තලා අපි අපේ සුපිරි වැඩේ පටන් ගමු. හරි. බලන්න පුතේ පළවෙනියටම තියෙන බහුවර්ණ සෙට් එක ඔයාලා දන්නවා. හැමදාම අපි මුලින්ම කතා කරන්නේ බහුවර්ණ ප්‍රශ්න 10. පළවෙනි ප්‍රශ්නේ රයිබෝසෝම පැවතිය හැකි ස්ථානයක් නොවන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් පුතේ සෛලයක රයිබෝසෝම කොහෙද තියෙන්නේ? සාමාන්‍යයෙන් සෛලයක් ගත්තොත් අපි ශාක සෛලයක් ගැන කතා කරමුකෝ. ශාක සෛලයක් ගත්තොත් පිටින්ම තියෙන සෛල බිත්තියනේ පුතේ. සෛල බිත්තියේ මොනව නැද්ද? රයිබෝසෝම නැහැනේ. රයිබෝසෝම තියෙන එක තැනක් තමයි පුතේ සෛලප්ලාස්මේ නිදැල්ලේ තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දන්නවා අර මොන අන්තප්ලාස්මීය ජාලිකාද? රළු අන්තප්ලාස්මීය ජාලිකා. එයාගේ පටලයට බැඳිලා රයිබෝසෝම තියෙන්න පුළුවන්. න්‍යෂ්ටිය තියෙන්නේ. න්‍යෂ්ටිය දන්නවනේ ඔයාලා. න්‍යෂ්ටියේ පටලයට බැඳිලා පුතේ රයිබෝසෝම තියෙන්න පුළුවන්. න්‍යෂ්ටි පටලයට බැඳිලා. ඒ වගේම ඔයාලා දන්නව නේද මයිටොකොන්ඩ්‍රියා? මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ පුතේ රයිබෝසෝම තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නවනේ හරිතලව. හරිතලව ඇතුලෙත් පුතේ රයිබෝසෝම තියෙන්න පුළුවන්. ඒ නිසා රයිබෝසෝම තියෙන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. එකක් තමයි සෛලප්ලාස්මේ තියෙන්න පුළුවන් මේ විදියට. සෛලප්ලාස්මේ මේ විදියට තියෙන්න පුළුවන්. ඒ වගේම රළු අන්තප්ලාස්මීය ජාලිකාවල පටලයට බැඳිලා තියෙන්න පුළුවන්. ඒ වගේම පුතේ න්‍යෂ්ටි පටලයට බැඳිලා තියෙන්න පුළුවන්. මයිටොකොන්ඩ්‍රියා තුල තියෙන්න පුළුවන්. හරිතලව තුල තියෙන්න පුළුවන්. මේ වගේ සෛලයක විවිධ ස්ථානවල මොනවද තියෙන්න පුළුවන්ද? රයිබෝසෝම තියෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි උත්තරේ රළු අන්තප්ලාස්මීය ජාලිකා පටලය මත තියෙන්න පුළුවන්. දෙවෙනි උත්තරේ න්‍යෂ්ටි පටලය මත තියෙන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ හරිතලව තුල තියෙන්න පුළුවන්. හතරවෙනි උත්තරේ මයිටොකොන්ඩ්‍රියා තුල තියෙන්න පුළුවන්. පස්වෙනි උත්තරේ මධ්‍ය රික්තකයේ තුල තියෙන්න බෑ. මධ්‍ය රික්තකය කියන්නේ මෙයානේ පුතේ. මධ්‍ය රික්තකය කියන්නේ මෙයානේ. මේ සෛලයේ තියෙන විශාල මේ වගේ එකක්නේ. මේක ඇතුලේ හරිතල් මේ රයිබෝසෝම පිහිටන්නේ නැහැ. එහෙනම් උත්තරේ අංක 5. දෙවෙනි ප්‍රශ්නය C2H4 එතීන් දහනයේදී ප්‍රතික්‍රියා තාපය දීලා තියෙනවා. හරි. මතකද ඔයාට එතීන් වල දහනේ C2H4 නේ. හරිද? දහනය කියන්නේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා මොනවද හැදෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මොන වාෂ්ප හැදෙනවද? ජල වාෂ්ප හැදෙනවනේ. මෙතන පුතේ C2යි තියෙන්නේ. මෙතනත් C2ක් වෙන්න අපි දෙකේ ඉලක්කම දාමු. H4ක් තියෙන්නේ. මම වෙන පාටකින් ලියන්නම්කෝ. මෙතන දෙකේ ඉලක්කම තියෙන්නේ. ඊට පස්සේ H4යි මෙතනත් 4ක් වෙන්න දෙකේ ඉලක්කම දාන්නම්. ඔක්සිජන් 4යි 2යි 6යි 3ක් දාන්නම්. එතකොට මෙතන ඉලක්කමක් නැහැ කියන්නේ 1. ඒක මම නිකන් දැම්මේ. ඒක සාමාන්‍යයෙන් තුලිත කරනකොට දාන්නේ නැහනේ. එතකොට පුතේ මෙයාගේ මවුලයක් එක්ක මේ ඉස්සරහා තියෙන ඉලක්කමත් එක්ක හිතන්න. මෙයාගේ මවුලයත් එක්ක O2 මවුල 3ක් ප්‍රතික්‍රියා කරොත් CO2 මවුල 2ක් සහ H2O මවුල 2ක් හැදෙනවා. එතකොට ඕකෙදි සිදුවන තාප විපර්යාසයට තමයි ප්‍රතික්‍රියා තාපය කියලා කියන්නේ. එතකොට ඔයාට කියනවා මේකේ තාප විපර්යාසයේ ඩෙල්ටා H වල අගය කීයයි කියලාද කියන්නේ? මෙහෙම කියන්නේ ඍණ 1700යි කිලෝ ජූල් මවුලයට. ඒ කියන්නේ පුතේ ඍණ ලකුණෙන් කියවෙන්නේ පිට වෙනවා කියලානේ. එතකොට තාපය පිට වෙනවා මෙන්න මෙච්චරක්. ඍණ 1700ක්. දැන් ඔයාගෙන් අහන්නේ C2H4 ග්‍රෑම් 140ක් පූර්ණ දහනයට ලක් වූ විට පිටවන තාප ප්‍රමාණය. හරි. ඉස්සෙල්ලාම හොයාගන්නකො පුතේ මෙයාගේ මවුලයක් කියන්නේ කොච්චරක්ද කියලා. මෙයාගේ මවුලයක් කියන්නේ කොච්චරක්ද මේ C2H4 නේ. C2ක් තියෙනවා. H කීයක්ද තියෙන්නේ? 4ක් තියෙනවනේ. C එකක් 12යි. ඔකේ දීලා තියෙනව නේද? 12යි 12 වරක් 2
h එකක් 1යි 1 වරක් 4 12 වරක් 2 24යි 1 වරක් 4 4යි මෙතන එකතුව ගියද 28යි. එතකොට ඒකේ තේරුම තමයි පුතේ C2H4 ග්‍රෑම් 28ක් කියන්නේ මවුලයක්. ග්‍රෑම් 28ක් කියන්නේ මවුලයක්. හරිද? එහෙම නැත්නම් මවුලයක තියෙනවා ග්‍රෑම් 28ක්. මේක ඉන ගාන ග්‍රෑම් කරලා ගන්න. ඒකේ තියෙනවා කොච්චරක්ද? ග්‍රෑම් 28ක් තියෙනවා මවුලයක. එතකොට මවුලයක් කියන්නේ ග්‍රෑම් 28ක් නේ. මවුලයක් කියන්නේ ග්‍රෑම් 28ක්. ග්‍රෑම් 28ක් ප්‍රතික්‍රියා කරොත් ප්‍රතික්‍රියාතාපේ මේ ගාන අපෙන් අහන්නේ 140ක් ප්‍රතික්‍රියා කරොත් කොච්චරද? අපි ලියනවා C2H4 ග්‍රෑම් 140ක් ප්‍රතික්‍රියා කළ විට පිටවන තාපය කොච්චරද කියලා තමයි හොයාගන්න ඕන. කොහොමද ඒතොර ඒක හදන්නේ? ග්‍රෑම් 28ක් ප්‍රතික්‍රියා කරොත් කොච්චරද තාපය පිට වෙන්නේ? මෙච්චරක් නේ. 1700ක් කිලෝ ජූල් පිට වෙනවා. ඒතර අපින් අහන්නේ ග්‍රෑම් 140ක් ප්‍රතික්‍රියා කරොත් කොච්චරද? ග්‍රෑම්ට ග්‍රෑම් පුතේ කැපෙනවා 28 වරක් 1යි 28 වරක් 5යි නේද? 1700 5ක් කියන්නේ කීයද? 8500යි කිලෝ ජූල්. එහෙනම් ග්‍රෑම් 140ක් ප්‍රතික්‍රියා කරොත් කොච්චරක් තාපය පිට වෙනවද? ග්‍රෑම් තාපය පිට වෙනවා 8500ක්. පැහැදිලිද කතාව? හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය. හරි. තුන්වෙනි ප්‍රශ්නය ශාක සෛල හා සත්ව සෛල සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකන්න. ප්‍රකාශ තුනක් දීලා තියෙන්නේ. මේ ප්‍රකාශ තුන ගැන තමයි අහන්නේ. මොනවද කියන්නේ? බලන්න පළවෙනි ප්‍රකාශය. තුන්වෙනි ප්‍රශ්නය මේකේ පළවෙනි ප්‍රකාශය මොකද්ද කියන්නේ? ශාක සෛල හා සත්ව සෛල සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකන්න. පළවෙනි ප්‍රකාශයේ ශාක සෛලවල සංචිත ආහාරයේ ග්ලයිකෝජන් වන අතර සත්ව සෛලවල සංචිත ආහාරයේ පිෂ්ඨය වේ. මාරු වෙලා නේද? ශාක සෛලවල සංචිත ආහාරය වෙන්නේ මොකද්ද? පිෂ්ඨය. සත්ව සෛලවල වෙන්නේ ග්ලයිකෝජන්. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. ඒ ප්‍රකාශය වැරදි. B ප්‍රකාශය මයිටොකොන්ඩ්‍රියම හා ගොල්ගි දේහ සෛල වර්ග දෙකම තුල අන්තර්ගත වේ. හරිද? මයිටොකොන්ඩ්‍රියමයි ගොල්ගි දේහයි සෛල වර්ග දෙකම තුල අන්තර්ගත වේ. ඔව්. මයිටොකොන්ඩ්‍රියා ශාක සෛලවලත් තියෙනවා සත්ව සෛලවලත් තියෙනවා. ගොල්ගි දේහත් ශාක සෛලවලයි සත්ව සෛලවලයි තියෙනවා. එහෙනම් B ප්‍රකාශයත් හරි. C ප්‍රකාශය බලන්න. සෛල වර්ග දෙකෙහි සෛල බිත්ති බහු අවයවික ද්‍රව්‍ය වලින් සෑදී ඇත. ඔන්න මෙතන පොඩි තියෙනවා පොඩි නොගැලපීමක්. මොකක්ද දන්නවද? දැන් පුතේ ශාක සෛලයක සෛල බිත්තිය නම් ප්‍රධාන වශයෙන් ඇදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්නේ. ඒතර ඒවා බහු අවයවික තමයි. හැබැයි සත්ව සෛලයක වැඩිපුර තියෙන්නේ සෛල පටලේ මොනවද? දැන් මොකද්ද මේක කියන්නේ? සෛල වර්ග දෙකෙහි සෛල බිත්ති බහු අවයවික ද්‍රව්‍ය වලින් සෑදී ඇත. දැන් පොඩි කජල් එකක් තියෙනවා. මොකද්ද? සෛල වර්ග දෙකෙහි සෛල බිත්ති කියලා තියෙනවනේ. ඒතර පළවෙනි කතාව තමයි මොකද්ද? සත්ව සෛලවල සෛල බිත්තියක් නැහැ. සත්ව සෛලවල සෛල බිත්තියක් නැහැනේ. ඒ නිසා මේ වාක්‍ය වැරදි කියලා තමයි ගන්න වෙන්නේ. සත්ව සෛලවල සෛල බිත්තියක් නැහැනේ. ඒ නිසා මේ වාක්‍ය වැරදි. දැන් ඔයාගෙන් අහන්නේ මොකද්ද? ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ. එතකොට කවුරු විතරයිද? B පමණයි. උත්තරේ 2. B පමණයි උත්තරේ 2. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. දැන් බලන්න හතරවෙනි ප්‍රශ්නේ පටක සම්බන්ධයෙන් දී ඇති පහත වගුව සලකන්න. ඔන්න පටක ගැන වගුවක් දීලා තියෙනවා. A ජීවී සෛල වලින් සෑදී ඇත. ජීවී සෛල වලින් හැදිලා තියෙන්නේ. සෛල බිත්තිය සෙලියුලෝස් වලින් සෑදී යති අතර සෛල බිත්තිය කොන් ඝනකම් වී ඇත. සන්ධාරණ කෘත්‍යයක් ඉටු කරයි. දැන් මේ ලක්ෂණ ටික කියනකොටම ඔයාට මතක් වෙන්නේ මොන පටකේද කියන්න මට? මේ ටික කියනකොටම ඔයාට පටකයක් මතක් වෙන්න ඕන. මොකද්ද මතක් වෙන්න ඕන පටකේ? කොන් ආශ්‍රිතව සෛල බිත්තිය කොන් ආශ්‍රිතව ඝනකමින් වැඩි නම් අනිවාර්යෙන් කතා දෙකක් නෑ. ඒ කවුද? ස්තුල කෝණාස්තර පටකේ. වෙන එකක් වෙන්න බෑ නේද? ස්තුල කෝණාස්තර පටකේ. B බලන්න. B අජීවී සෛල වලින් සෑදී ඇත සෛල බිත්ති ලිග්නීන් වලින් ඝන වී ඇත දැඩි සන්ධාරණ කෘත්‍යයක් ඉටු කරයි. දැන් මේ ලක්ෂණ ටික කියනකොටම අජීවී සෛල බිත්තියේ ලිග්නීන් තැන්පත් වෙලා තියෙනවා. දැඩි සන්ධාරණ කෘත්‍යයක් ඉටු කරනවා කියනකොට මොකද්ද මතක් වෙන්නේ ඔයාට? පාඩම් කරා නම් මතක් වෙන්න ඕන. හරිද? දුඩස්තර පටකය කියලා මතක් වෙන්න ඕන. හරි. ඊට පස්සේ C බලන්නකෝ. ජීවී සෛල වලින් සෑදී ඇත
සෛල බිත්ති සෙලියුලෝස් වලින් සමන්විතය ආහාර සංචිත කිරීමට හැඩ ගැසී ඇත. ජීවී සෛලලු සෛල බිත්තියේ සෙලියුලෝස් තියෙනවලු ආහාර සංචිත කරන්න හැඩ ගැහිලා තියෙනවලු. ඉතින් ওই ලක්ෂණ ටික කියනකොට වාට හිතෙන්න ඕන ඔය මෘදුස්තර පටකය ගැනයි කියන්නේ කියලා. එහෙනම් පුතේ උත්තරේ ස්ථූල කෝණාස්තර දුඩාස්තර මෘදුස්තර කියලා තියෙනවා. උත්තරේ අංක 3. පස්වෙනි ප්‍රශ්නේ ලයිසෝසෝම යන සෛලීය ව්‍යුහය මගින් කෙරෙන මූලික කෘත්‍ය වන්නේ. පුතේ ලයිසෝසෝම වල තියෙන්නේ එන්සයිම ගබඩා කරලානේ තියෙන්නේ නේද? ලයිසෝසෝම වල එන්සයිම ගබඩා කරලා තියෙන්නේ. එහෙනම් ජල විච්ඡේදක එන්සයිම ගබඩා කරයි. උත්තරේ අංක 1. 6 වෙනි ප්‍රශ්නේ බලන්න. සුද්‍රජීවී ක්‍රියාකාරීත්වයේ ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගනිමින් සංකීර්ණ කාබනික සංයෝග සරල අකාබනික ද්‍රව්‍ය බවට බිඳ හෙලීම මොකද්ද? සංකීර්ණ කාබනික සංයෝග සරල අකාබනික ද්‍රව්‍ය බවට බිඳ හෙලීම මොකක් කියලාද අපිට කියන්න වෙන්නේ? සංකීර්ණ කාබනික සංයෝග සරල අකාබනික ද්‍රව්‍ය වලට බිඳ හෙලීම අපිට කියන්න වෙන්නේ මොකද්ද? ජීර්ණය කියලා තමයි කියන්න වෙන්නේ. ජල විච්ඡේදනය කියන එකෙත් ලොකු වැරද්දක් නැහැ. අපි ජීර්ණය කියන එක උත්තරේ හැටියට ගමු. උත්තරේ අංක 2. ප්‍රශ්නාංක 7 ඒක බීජපත්‍රී ශාක හා ද්විබීජපත්‍රී ශාක පිළිබඳව දී ඇති ප්‍රකාශ සලකන්න. හරි. ප්‍රශ්නාංක කීයද? 7. ඒක බීජපත්‍රී ශාකයි ද්විබීජපත්‍රී ශාකයි අතර තියෙන පොඩි පොඩි ප්‍රකාශ ටිකක් දීලා තියෙනවලු. මේ ප්‍රකාශ ටික සැලකිල්ලට ගන්න කියලානේ කියන්නේ අපිට. පළවෙනි ප්‍රකාශය ද්විබීජපත්‍රී ශාක පත්‍ර සමාන්තර නාරටි වින්‍යාසයක් සහිතයි. වැරදීනේ. ද්විබීජපත්‍රී ශාක පත්‍රවල තියෙන්නේ ජාලාභ නාරටි වින්‍යාසයක්. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. B බලන්න. ඒක බීජපත්‍රී ශාක පුෂ්ප කොටස් චතුර්ාංක හෝ පංචාංක වේ. ඒක බීජපත්‍රී ශාකවල තියෙන ත්‍රිඅංක පුෂ්ප සැකස්මක් නේ. එහෙනම් ඒකත් වැරදි. ඒක බීජපත්‍රී ශාක පරිපුෂ්පිත නොවේ. පැහැදිලිද? ඒක බීජපත්‍රී ශාක පරිපුෂ්පිතයි. එන ඒකත් වැරදි. පරිපුෂ්පිතයි කියන්නේ මොකද්ද? මණිපත්‍රයි දලපත්‍රයි එකට බද්ධ වෙලා තියෙනවා කියන එක නේද? ඒක බීජපත්‍රී ශාකවල මණිපත්‍රයි දලපත්‍රයි එකට බද්ධ වෙලා තියෙනවා. එතකොට ඒක පරිපුෂ්පිතයි. දැන් මොකද්ද වගෙන් අහන්නේ? ඉහත ප්‍රකාශ වලින් සාවද්‍ය ප්‍රකාශය නැත්නම් ප්‍රකාශ මොනවද? කියන්නේ වැරදි. මොනවද ඉතින්? ABC සියල්ලම වැරදි. උත්තරේ අංක 5. ABC සියල්ලම වැරදීනේ. ප්‍රශ්නාංක 8 බලන්න. සවිවර මෘදුස්තර සෛල වලින් සිදු කරන ප්‍රධාන කෘත්‍ය වන්නේ. සවිවර මෘදුස්තර සෛල වලින් කරන ප්‍රධානම කාර්යය තමයි මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. එන උත්තරේ අංක 3. 9 වෙනි ප්‍රශ්නේ වනාන්තර සම්බන්ධ පහත දී ඇති ප්‍රකාශ සලකන්න. ස්තරී භවනයේ පෙන්වයි. ස්තරී භවනයේ පෙන්වයි කියනකොට මොකට මතක් වෙන්නේ මොනවද? නිවර්තන තෙත් සදාහරිත වනාන්තර. B එකෙන් කියනවා සදාහරිත භව කියලා. එතකොට ඉතින් ඒකම තමයි. පත්‍රාග්‍රේ තියුණුයි යෝ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරවල ශාකවල පත්‍රාග්‍රේ තියුණුයි ආරෝහක සහ අපිශාක වැඩිපුර දක්නට ලැබේ. ඔව්. එහෙනම් මේ ටික මේ ලක්ෂණ තියෙන්නේ මොන වනාන්තරවලද? නිවර්තන තෙත් සදාහරිත වනාන්තරවල. උත්තරේ අංක 1. දැන් බලන්නකෝ. පාඩම් කරා නම් වනාන්තරවල ලක්ෂණ මතකයි නම් ශනිකව උත්තරේ ගන්න පුළුවන්. ප්‍රශ්නාංක 10 බලන්න. මී පැණිවල සංයුතිය අඩුවීම නිවැරදි අනුපිළිවෙලට දක්වා ඇත්තේ. මී පැණිවල වැඩිපුරම තියෙන්නේ මොනවද? ෆ්‍රුක්ටෝස් 38ක් තියෙනවනේ. ඊළඟට තියෙන්නේ මොනවද? ග්ලූකෝස්. ඊළඟට තියෙන්නේ මොනවද? ඩෙක්ස්ට්‍රීන්. ඊළඟට මොනවද තියෙන්නේ? සුක්‍රෝස්. එහෙනම් උත්තරේ අංක 1. උත්තරේ අංක 1. එහෙනම් පුතේ ඔන්න බහුවර්ණ 10 අපි සාකච්ඡා කරා. එක බහුවර්ණයකට ලකුණු කීයද? එක බහුවර්ණයකට ලකුණු 5 ගානේ දාගන්න 50න් කීයද කියලා. බහුවර්ණ 10 අපි සාකච්ඡා කරානේ. එකකට ලකුණු 5 ගානේ 10ට ලකුණු 50ක් සෙට් වෙන්න ඕන. හරි. එහෙනම් අපි යමු ඊළඟ කතන්දරයට. මොකද්ද ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට අපි යමුකෝ. අපිට කියනවා මෙහෙම නේද? මොකද්ද කියන්නේ? ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ශාක රාජධානිය තුල ඇති ශාක ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක ලෙස වර්ග දෙකකට වෙන් කළ හැකිය. පුතේ ශාක බෙදන්න පුළුවන් අපිට කොහොමද? ඒක බීජපත්‍රී ශාකයි ද්විබීජපත්‍රී ශාකයි කියලා ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදන්න පුළුවන්. හරි. මොකද්ද පළවෙනි කොටස යහන්නේ? ඒ වල පළවෙනි කොටසනේ. ඒ වල පළවෙනි කොටස. ඒ වල පළවෙනි කොටස. මොකද්ද බලන්න ඒ වල පළවෙනි කොටස යහන්නේ? ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක අතර ඇති වෙනස්කම් දෙකක් ලියන්න. අපේ ඉතින් හෙන ගොඩක් ලිය හැකිනේ නේද? මම මුල පැත්තට දාන්නම් ද්විබීජපත්‍රී, අනිත් පැත්තට දාන්නම් ඒක බීජපත්‍රී. මාරු වුණාට කමක් නැහැ.
මොනවද ශාක අතර තියෙන වෙනස්කම්? මෙයාගේ තියෙන්නේ මුදුන් මුලක් තියෙන්නේ. මුදුන් මුලක් ඇත ඕනනම් ඒකෙන් පාර්ශ්වික මුල් අට ගන්නවා. මෙයාලගේ තියෙන්නේ මොන මුල්ද? තන්තු මුල් තමයි තියෙන්නේ. ඔන්න එක වෙනසක්. ඊට පස්සේ පුතේ මෙයාලගේ කඳ ඉහළට යනකොට විස්කම්බේ අඩු වෙනවනේ. හැබැයි මෙයාලගේ සම විස්කම්බික බවක් තමයි තියෙන්නේ කඳේ. සම විස්කම්බික බවක් තියෙන්නේ. මෙයාලගේ පුතේ කඳාතු බෙදෙනවනේ. කඳාතු බෙදේ. මෙයාලගේ කඳාතු නොබෙදේ. ඊළඟට මෙයාලගේ බීජේ පියලි දෙකයි. බීජ පියලි නැත්නම් බීජ පත්‍ර. මෙයාලගේ බීජේ පියලි කීයද? මෙයාලගේ බීජේ පියලි එකයි. තාම මොනවද වෙනස්කම්? මේ කට්ටිය පුතේ පරිපුෂ්පිත නැහැ. මේ කට්ටිය පරිපුෂ්පිත නැහැ. මේ කට්ටිය පරිපුෂ්පිතයි. නේද? පරිපුෂ්පිතයි. තව මෙයාලගේ චතුරාංක හෝ පංචාංක පුෂ්ප සැකැස්මක් තියෙන්නේ. මෙයාලගේ තියෙන්නේ පුතේ ත්‍රිඅංක පුෂ්ප සැකැස්මක්. ඔන්න මං කීපයක් විතරක් ලීවේ. මුදුන් මුලක් ඇත. තන්තු මුල් ඇත. කඳ සම විස්කම්බිකයි. ඉහළට යනකොට විස්කම්බේ අඩු වෙනවා. මෙයාලා සම විස්කම්බිකයි. කඳාතු බෙදේ කඳාතු නොබෙදේ. බීජේ පියලි දෙකයි බීජේ පියලි එකයි. පරිපුෂ්පිත වෙනවා පරිපුෂ්පිත වෙන්නේ නැහැ. චතුරාංකෝ පංචාංක පුෂ්ප සැකැස්මක් තියෙනවා. ත්‍රිඅංක පුෂ්ප සැකැස්මක් තියෙනවා. තව මෙයාලගේ ජාලාභ නාරටි වින්‍යාසයක් තමයි පත්‍රවල තියෙන්නේ. මෙයාලගේ තියෙන්නේ සමාන්තර නාරටි වින්‍යාසයක් තමයි පත්‍රවල තියෙන්නේ. ඉතින් ওই විදිහට එන වෙනස්කම් ගොඩක් අපි කතා කරලා තියෙනවා. ලකුණු අපි තව ටිකකින් දාගමු. රෝම ඉලක්කම් 2. පහත දැක්වෙන ශාක පත්‍ර කොටස් වලින් සිදුවන ප්‍රධාන කෘත්‍යයන් එක බැගින් ලියන්න. පුතේ අභිචර්මයෙන් මොකද්ද කරන්නේ? මුලින්ම තියෙන අභිචර්මයනේ. අභිචර්මයෙන් කෙරෙන ප්‍රධාන කාර්යයක් තමයි පත්‍රයේ අභ්‍යන්තර කොටස් වලට ආරක්ෂාවක් ලබා දීම. ඒ වගේම ශාකයෙන් ජලය වාෂ්ප වීම අඩු කිරීම. එහෙම නැත්නම් උත්සේදනය අඩු කිරීම. ඔය වගේ අයිඩියා තිබ්බොත් හරි. ඉනි මෘදුස්තර සෛල. ඉනි මෘදුස්තර සෛලවල පුතේ ප්‍රධානම කාර්යය තමයි මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. ඕනනම් ආහාර සංචිත කරන්නත් පුළුවන්. හැබැයි හොඳම එක ඒක හොඳේ. සවිවර මෘදුස්තර සෛලය. ඒ කට්ටියත් කරන්නේ පුතේ ප්‍රභා සංශ්ලේෂණය. හරිද? ප්‍රභා සංශ්ලේෂණය. පූටිකා වලින් කරන්නේ පුතේ වායු හුවමාරුව. පූටිකා වලින් කරන්නේ මොන හුවමාරුවද? වායු හුවමාරුව. ඊට පස්සේ පාලක සෛල. පාලක සෛල වලින්නේ පූටිකා මායිම් වෙන්නේ. පාලක සෛල වලින් තමයි මේ වගේ මේ තියෙන පාලක සෛල දෙකක්. මේ පාලක සෛල වලින් තමයි මේ පූටිකා මායිම් වෙන්නේ. එතකොට මොකද්ද? මේ පූටිකාවේ විශාලත්වය පාලනය කිරීම නැත්නම් පූටිකා විවෘත වීම හා වැසීම පාලනය. පූටිකා විවෘත වීම හා වැසීම පාලනය කිරීම. පූටිකා විවෘත වීම හා වැසීම පාලනය කිරීම. ඒක තමයි පාලක සෛලවල කාර්යය. රෝම ඉලක්කම් 7.3 පෘෂ්ඨෝදරීය ශාක පත්‍රයක දැකිය හැකි ලක්ෂණ. පුතේ පෘෂ්ඨෝදරීය පත්‍ර කියන්නේ මොනවද? පෘෂ්ඨෝදරීය පත්‍ර කියන්නේ මොනවද? ද්විබීජ පත්‍රී ශාක පත්‍ර. එයාගේ තියෙන ලක්ෂණනේ අහන්නේ. පෘෂ්ඨෝදරීය පත්‍රයේ ද්විබීජ පත්‍රී ශාක පත්‍රයක ලක්ෂණ අහන්නේ. මොනවද? යටි අපිචර්මයේ අඩු පූටිකා සංඛ්‍යාවකුත් උඩු අපිචර්මයේ යටි අපිචර්මයේ වැඩි පූටිකා සංඛ්‍යාවකුත් උඩු අපිචර්මයේ අඩු පූටිකා සංඛ්‍යාවකුත් තියෙන. ඔන්න එයාගේ ලක්ෂණය. පෘෂ්ඨෝදරීය පත්‍රවල. පැහැදිලිද? ඊට පස්සේ මෙයාලගේ තියෙන්නේ ජාලාභ නාරටි වින්‍යාසයක් තියෙන්නේ. ජාලාභ නාරටි වින්‍යාසයක් තියෙන්නේ. ඉතින් ඔය වගේ ලක්ෂණ ටිකක් කියවනම් හරි. ඊට පස්සේ පත්‍ර මධ්‍ය ඉනි මෘදුස්තරය හා සවිවර මෘදුස්තරය ලෙස. හරිද? ඉනි මෘදුස්තරය හා සවිවර මෘදුස්තරය ලෙස කලාප දෙකකට විභේදනය වෙලා තියෙන්නේ. විභේදනය වී ඇත. ඒ වගේ ලක්ෂණ ටිකක් කියමුකෝ. යටි අපිචර්මයේ වැඩි පූටිකා සංඛ්‍යාවක්, උඩු අපිචර්මයේ අඩු පූටිකා සංඛ්‍යාවක් තියෙනවා. ජාලාභ නාරටි වින්‍යාසයක් තියෙනවා. පත්‍ර මධ්‍ය ඉනි මෘදුස්තරය හා සවිවර මෘදුස්තරය ලෙස විභේදනය වෙලා තියෙනවා. ඊට පස්සේ
පෘෂ්ඨීය පැත්ත හා උදරීය පැත්ත පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි. පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි. වෙන්කර හඳුනාගත හැකි. දැන් මම මේ කියන ඒවා පාඩම් කරපු ළමයින්ට ශනිකව මතක් වෙනවා. පාඩම් කරපු නැති අයට තමයි කේස් එක තියෙන්නේ. පාඩම් කරපු නැති අයට තමයි කේස් එක තියෙන්නේ. හරි. දැන් පාඩම් කරපු නැති අයට අවුල් නේද? ඒ කියන්නේ මෙහෙම කියනකොට සමහරලාට මතක් වෙන්නේ නැහැනේ. පාඩම් කරපු සෙට් එකට ශනිකව මතක් වෙනවා. හරි. ඊළඟට කියනවා පුතේ මෙහෙම B. බොහොමයක් අපෘෂ්ඨ වංශීන් අතර මීමැස්ස ආර්ථික වැදගත්කමකින් යුත් අපෘෂ්ඨ වංශියෙක්. හරි. B කොටස හරිද? මීමැස්ස අයත් වන්නේ කුමන වංශයට? මොකේද අයිති වෙන්නේ පුතේ? ආත්‍රපෝඩා වංශයට. ආත්‍රපෝඩා වංශයට තමයි මීමැස්ස අයිති වෙන්නේ. ඊට පස්සේ කියනවා ඔයාට මීමැස්සෙක්ගේ රූපයක් දීලා තියෙනව නේද? මීමැස්සෙක්ගේ රූපයක් දීලා ඔයාගෙන් අහනවා මේ මොනවද කියලා. P කියන්නේ මොනවද? හොඳට පේනවා නේද? මීමැස්සෙක්ගේ තියෙන්නේ පුතේ සංයුක්ත ඇස්. සංයුක්ත ඇස් නැත්තම් සංයුක්ත අක්ෂි කියලා තියෙන්න ඕන. Q කියන්නේ මොකද්ද? Q කියන්නේ මීමැස්සගේ තියෙන ස්පර්ශකනේ. Q කියන්නේ ස්පර්ශක. ඊට පස්සේ බලන්න R කියන්නේ මොකද්ද කියලා. අර මීමැස්සගේ මල් පැණි උරා බොන්න තියෙන හොඬ වැල වගේ එක නේද? මොකද්ද ඒකට කියන්නේ? ශුණ්ඩාව කියලා කියන්නේ. ශුණ්ඩාව කියලා කියන්නේ. ඊට පස්සේ S කියන්නේ මොකද්ද බලන්න. S කියලා කියන්නේ මොකද්ද? ඉස්සරහා තියෙන පියාපතක් නේද? పూర్ව පියාපත්. పూర్ව පියාපත් තමයි ඒවා. ඊට පස්සේ මොකද්ද? T කියලානේ තියෙන්නේ. T කියලා කියන්නේ පුතේ මොනවද? අර මීමැස්සගේ උදරයේ තියෙන පොඩි සිදුරු. ඒවට මොනවද කියන්නේ? ශ්වාස රන්ද්‍ර කියලා කියන්නේ. ශ්වාස රන්ද්‍ර කියලා කියන්නේ. ඔන්න එහෙනම් A කොටසයි B කොටසයි හරි. අපි පොඩ්ඩක් ලකුණු ටික දාගෙන ඉමුකෝ නැත්තම් පැටලෙයිනේ. එතකොට මෙතන වෙනස්කම් දෙකක් අහන්නේ පුතේ. මෙතන වෙනස්කම් දෙකක් නේ අහන්නේ. වෙනස්කම් දෙකක් අහන්නේ එකකට 5 ගානේ දෙකට 10ක් දෙනවා. එකක් ලියලා තිබ්බොත් 5යි දෙකක් ලියලා තිබ්බොත් 10යි. ඊට පස්සේ පුතේ මේ කාර්යයන් අහන්නේ මේ හැම කාර්යයකටම හරියට ලියලා තිබ්බොත් එක ලකුණ ගානේ තමයි දෙන්නේ. හැම කාර්යයකටම එක ලකුණ ගානේ තමයි දෙන්නේ. එතකොට එකකට එක ගානේ 5යි. ඊට පස්සේ පුතේ මෙතන වෙනස්කම් දෙකක් ඔයා ලියලා තිබ්බොත් හරියට මෙතන වෙනස්කම් දෙකක් හරියට ලියලා මේ ලක්ෂණ දෙකක් ලියලා තිබ්බොත් එක ලක්ෂණයකට 5 ගානේ දෙකට 10ක් දෙනවා. ඊට පස්සේ මෙතන වංශය හරියට සඳහන් කරලා තිබ්බොත් ආත්‍රපෝඩා ලකුණු 5ක් දෙනවා. ඊට පස්සේ මේකේ පුතේ හරියට එකක් නම් කරොත් එකකට 2 ගානේ 5ට 10ක් දෙනවා. ඒ කියන්නේ හරියන එකකට ලකුණු 2 ගානේ හම්බ වෙනවා. ওই විදිහට තමයි එතන ලකුණු ටික මම වෙන් කරලා තියෙන්නේ. හරි අපි බලමු C කොටස. C කොටසේ කතාවට යමුකෝ. C කොටසේ කතාවට අපි යමු. මොකද්ද C කොටස කියන්නේ කියලා බලමුකෝ අපි. පදාර්ථය තාප ශක්තිය ලබාගෙන එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම අවස්ථා විපර්යාස ලෙස හඳුන්වනවලු. හරිද? පදාර්ථයේ අවස්ථා විපර්යාස දැක්වීම සඳහා ඝන ද්‍රව වායු යන පදාර්ථයේ අවස්ථා තුන අන්තර්ගත වනසේ ශිෂ්‍යයෙක් විසින් අඳින ලද සටහනක් පහත දැක්වේ. ඉහත ABCD E යන සංකේත වලින් දක්වා ඇති අවස්ථා විපර්යාස නම් කරන්න කියලානේ තියෙන්නේ. අවස්ථා විපර්යාස ටික නම් කරන්න කියලා තමයි ඔයාට තියෙන්නේ. ABCD E කියන මේ කොටස් ටික නම් කරන්න තමයි ඔයාට දීලා තියෙන්නේ. හරි. අපි නම් කරමුකෝ බලන්න. මොනවද බලන්න තියෙන්නේ? චූට්ටක් පේනවා නම් මදි නේද? මෙතන තියෙනවා ඝන කියලා නේ? ඝන කියලා තියෙනවා. මෙතන තමයි ද්‍රව කියලා තියෙන්නේ. මෙතන ද්‍රව කියලා තියෙනවා. මෙතන තමයි මොකද්ද? වායු කියලා තියෙන්නේ නේ? එතකොට පුතේ මේකේ ඝනයක් ද්‍රවයක් වෙන එක මෙහෙම දීලා තියෙන්නේ මෙහෙම. ඒ අකුරෙන් පෙන්නන්නේ. ඊට පස්සේ ද්‍රවයක් ඝනයක් වෙන එක මෙහෙම පෙන්නලා තියෙන්නේ. ඒක පෙන්නලා තියෙන්නේ D අකුරෙන් නේද? මෙතන D අකුරනේ තියෙන්නේ. ඔව්. ඊට පස්සේ ආයිතලයක් ගිහිල්ලා තියෙනවා මේ පැත්තට. මේ පැත්තට ඊතලයක් ගිහිල්ලා තියෙනවා.
ඒක දාලා තියෙන්නේ B අකුරෙන්. එතකොට මේ පැත්තට දාලා තියෙන ඊතලේ ඒක දාලා තියෙන්නේ E අකුරෙන් නේ. E අකුරෙන්. ඊට පස්සේ වායුවෙන් මේ පැත්තට ඊතලයක් යනවා. ඒක දාලා තියෙන්නේ මොන අකුරෙන්ද? C අකුරෙන්. ඊට පස්සේ මේ පැත්තෙන් මේ පැත්තට ඊතලයක් එනවා. ඒක දාලා තියෙන්නේ F අකුරෙන්. හරි. දැන් මොනවද මේ? ඔයාගෙන් අහන්නේ A B C D E කොටස් මොනවද කියලා තමයි අහන්නේ. මට කියන්නකෝ A කියන්නේ මොකද්ද කියලා? A කියන්නේ ඝනයක් ද්‍රවයක් වෙන එකනේ. ඝනයක් ද්‍රවයක් වෙනකොට මොකද්ද අපි කියන්නේ? විලයනය කියලා කියන්නේ. ද්‍රවීකරණය කියලා තිබ්බත් හරි ඈ. ඊට පස්සේ B අකුරෙන් මොකද්ද කියන්නේ? B අකුරෙන් කියන්නේ කෝ B අකුර මේක නේද? B අකුරෙන් කියන්නේ මේක ද්‍රවයක් වායුවක් වෙන එක වාෂ්පයක් වෙන එක. ඒකට කියන්නේ මොකද්ද? වාෂ්පීකරණය කියලා කියන්නේ. වාෂ්පීකරණය කියලානේ කියන්නේ. ඊට පස්සේ C අකුරෙන් පෙන්නන්නේ මොකද්ද? C අකුරෙන් පෙන්නන්නේ මේක. වායුවක් පුතේ ඝනයක් වෙනවා. වායුවක් ඝනයක් වුණොත් මොකක්ද එකපාරට ඒකට කියන්නේ? ප්‍රතිඌර්ධව පාතනය. ප්‍රතිඌර්ධව පාතනය හොඳේ. ප්‍රතිඌර්ධව පාතනය කියලානේ කියන්නේ. ඊට පස්සේ D අකුරෙන් පෙන්නන්නේ මොකද්ද? කො D අකුර? D අකුරෙන් පෙන්නන්නේ ද්‍රවයක් ඝනයක් වෙන එක. මොකක්ද ඒකට කියන්නේ? හිමායනය. හිමායනය කියලා කියන්නේ. E අකුරෙන් පෙන්නන්නේ මොකද්ද? කො E අකුර? කෙලින්ම පුතේ වාෂ්පයක් ද්‍රවයක් වෙනවා. ඒකට කියන්නේ මොකද්ද? ඝනීභවනය කියලා කියන්නේ. ඝනීභවනය කියලා කියන්නේ නේද? එහෙමනේ. ඒතර මේකේ වාට මම ලකුණු දෙනවා එකකට දෙක ගානේ හරියන එකකට දෙක ගානේ ලකුණු 10ක් දෙනවා. හරි. මේකේ දැන් D කොටසකුත් තියෙනවනේ. බලන්න මොකද්ද කියන්නේ කියලා D කොටසේ. අපි විස්තර ටික මෙහෙන් ලියාගමුකෝ D කොටසේ. D වල අපිට කියනවා මෙහෙම. සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල එකක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් හා සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල එකක් වන HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 50 100 බැගින් සපයා ඇත. මේකේ තියෙනවලු සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල එකක් වෙච්ච මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක්. මේකේ තියෙනවලු මොකද්ද කියන්නේ? සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල එකක් වෙච්ච HCl වලින් ඝන සෙන්ටිමීටර් 100ක් තියෙනවලු. එහෙමනේ කියන්නේ. අපිට කියනවා මේ දෙන්න මිශ්‍ර කරාට පස්සේ ප්‍රතික්‍රියාවක් වෙනවලු. ඒකේ ප්‍රතික්‍රියා තාපය ගණනය කිරීමට සිසුවෙක් සැලසුම් කරයි. එහිදී ඔහු විසින් පහත පාඨාංක ලබා ගන්නා ලදී. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ආරම්භක උෂ්ණත්වය මේකේ ආරම්භක උෂ්ණත්වයේ මැන්නලු ඒක සෙල්සියස් අංශක 27යිලු. HCl ද්‍රාවණයේ ආරම්භක උෂ්ණත්වයේ මැන්නලු ඒක පුතේ ආවලු සෙල්සියස් අංශක 28යි කියලා. ප්‍රතිඵල පද්ධතිය පත් වූ උපරිම උෂ්ණත්වයේ 37යි. දැන් මේ දෙන්න කලවම් කරනවනේ. මේ දෙන්න කලවම් කරාට පස්සේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවනේ. ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ වාර්තා වෙච්ච උපරිම උෂ්ණත්වයේ 37යිලු. ඔය ටික තමයි ඔයාලට දීලා තියෙන්නේ. පළවෙනි කොටස රෝම ඉලක්කම් 1 ප්‍රතික්‍රියකවල මධ්‍යන්නේ උෂ්ණත්වය ගණනය කරන්න. හරිද? මධ්‍යන්නේ උෂ්ණත්වය උෂ්ණත්වය පටන් ගන්නකොට මෙයා 27යි මෙයා 28යිනේ. එතකොට 27ට 28ක් එකතු කරලා කීයෙන්ද බෙදන්නේ? දෙකෙන් බෙදනවා. එතකොට උත්තරේ කීයද? 27.5යි සෙල්සියස් අංශක. ඔය තියෙන මධ්‍යන්නේ උෂ්ණත්වය. රෝම ඉලක්කම් 2 ප්‍රතිඵල සහිත පද්ධතියේ ස්කන්ධය. පුතේ දැන් අපි උපකල්පනය කරනවානේ. දැන් මේකේ 100යි මේකේ 100යි කීයද ඝන සෙන්ටිමීටර් 200යිනේ. අපි උපකල්පනය කරනවානේ මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා. දැන් ජලයේ ඝනත්වය කීයද? ජලයේ ඝනත්වය ඇවිල්ලා ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යිනේ. ඒ කියන්නේ පුතේ ජලයේ ඝන සෙන්ටිමීටර 1ක් ග්‍රෑම් 1යි. ජලය ඝන සෙන්ටිමීටර් 1ක් ජලයේ ඝන සෙන්ටිමීටර් 1ක් ග්‍රෑම් 1යිනේ. එහෙනම් මේ මිශ්‍රණයත් එහෙම තමයි. එහෙනම් මට කියන්නකෝ මිශ්‍රණයේ ඝන සෙන්ටිමීටර් 200ක් කීයද? 200ක් ඇවිල්ලා ග්‍රෑම් 200ක් වෙන්න ඕන. හරිද? ඒක තමයි දෙවෙනි එකට උත්තරේ. තුන්වෙනි එකේ මොකක්ද අහන්නේ? ඊයත ප්‍රතික්‍රියාවේදී සිදු තාප විපර්යාසය ගණනය කරන්න. කොහොමද පුතේ තාප විපර්යාසය හොයන්නේ අපි? තාප විපර්යාසය හොයන්නේ ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා θ. මතක් වෙනවද? ඔව්. M කියන්නේ ස්කන්ධය කීයද? ඝන සෙන්ටිමීටර් මේ ග්‍රෑම් 200යි. C කියන්නේ මොකද්ද? ඔය මිශ්‍රණයේ විශිෂ්ටතාවධාරිතාවය.
මිශ්‍රණයේ විශිෂ්ඨාපදාරිතාවය මොකේට සමානයිද? ජලයේ විශිෂ්ඨාපදාරිතාවයට සමානයි. කීයද ජලයේ විශිෂ්ඨාපදාරිතාවය? මතකද? සෙල්සියස් අංශකයට ග්‍රෑමයට ජූල් 4.2යි. ඩෙල්ටා ටීටා කියන්නේ පුතේ උෂ්ණත්ව වෙනස. වෙනස හොයන්නේ කොහමද? පටන් ගන්න 27.5න් ඉවර වෙන්නේ 37න්. එහෙනම් ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න. 37න් අඩු කරන්න කීයක්ද? 27.5ක්. හරි. එතකොට කීයද උත්තරේ මෙතන? මෙතන ග්‍රෑම්ට ග්‍රෑම් ඍණ එක කැපෙනවනේ. 4.2 වැඩි කිරීම 2 කියන්නේ 8.4 84 840. 840යි ජූල්. මෙතන සෙල්සියස් අංශක ඍණ එක මේක වැඩි කරන්න ඕන. කීයක්ද? 37න් අඩු කරන්න 27.5. කීයක් දෙන්නේ? 9.5ක්ද? 9.5ක් එන්නේ නේද සෙල්සියස් අංශක? මෙයාට මෙයා කැපිලා යනවනේ. දැන් ඔයාට තියෙන්නේ මේ 840 වැඩි කරන්න 9.5න්. කැල්ලකින් වැඩි කරලා බලන්න. හරි. අපිට එනවා 7980යි ජූල් කියලා. ඒ කියන්නේ කිලෝ ජූල් කරොත් 7.98යි කිලෝ ජූල්. ඔය තමයි ප්‍රතික්‍රියාවෙන් නිපද වෙන තාපය. ප්‍රතික්‍රියාවෙන් නිපද වෙන තාපය. ප්‍රතික්‍රියා තාපය කියන්නේ ඕකට. තාප විපර්යාසය. හොඳේ. ප්‍රතික්‍රියාව සිද්ධ වෙත තාප විපර්යාසය. ඊට පස්සේ ඔබ විසින් සිදු කළ උපකල්පනයක් ලියන්න. මොකද්ද මේකෙදි කරන උපකල්පන? බඳුනේ තාප හානියක් නොමැති බව. මතකද? බඳුනේ තාප හානියක් නොමැති බව. ඊළඟට මිශ්‍රණයේ ඝනත්වයේ ජලයේ ඝනත්වයට සමාන බව. මිශ්‍රණයේ විශිෂ්ටතාපදාරිතාවය ජලයේ විශිෂ්ටතාපදාරිතාවයට සමාන බව. ඔය තියෙන ජනප්‍රිය මේව. මිශ්‍රණයේ තාප හානියක් නැහැ. මිශ්‍රණයේ ඝනත්වයේ ජලයේ ඝනත්වයට සමානයි. ඒ වගේම මිශ්‍රණයේ විශිෂ්ටතාපදාරිතාවය ජලයේ විශිෂ්ටතාපදාරිතාවයට සමානයි. ඊයත ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්න. පුතේ ප්‍රතික්‍රියා තාපය කියලා කියන්නේ මොකද්ද? ඊළඟට තව අහනවා මේම ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණයක් ලියන්න. මම මේ පැත්තේ ලියන්න. මේකට තුලිත රසායනික සමීකරණයක් ලියන්නලුනේ. මේ ප්‍රතික්‍රියාවට තුලිත රසායනික සමීකරණයක් ලියන්නලුනේ. තුලිත රසායනික සමීකරණයක් ලියන්නලු. රෝම ඉලක්කම් කීයද? 5නේ. තුලිත රසායනික සමීකරණයක් ලියන්නලු. මෙන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක කවුද? HCl ප්‍රතික්‍රියා කරනවා මොනවද හැදෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය. මේක භෞතික තත්ත්ව ලියන්න ඕන. මේක AQ, මේක AQ ජලීය ද්‍රාවණ කියන්න. මෙයත් AQ. මෙතන L අකුර දාන්න. මේක තුලිතයි පුතේ. අමුතුවෙන් තුලිත කරන්න දෙයක් නැහැ. මේකෙන් කියවෙන්නේ මෙතන ඉලක්කමක් නැහැ කියන්නේ එකනේ. හරිද? මේ තුලිත කරන එකේ එක දාන්න එපා. හරිද? මම නිකන් ලියන්න. ඉලක්කමක් නැහැ කියන්නේ එක. එහෙනම් මුගේ මවුලයක් එක්ක ඉලක්කමක් නැහැ කියන්නේ එක. මුගේ මවුලයක් ප්‍රතික්‍රියා කරපුවාම සිදුවන තාප විපර්යාසයට තමයි ප්‍රතික්‍රියා තාපය කියලා කියන්නේ. දැන් බලන්න මේකේ මවුල කීයක් තියෙද කියලා මුගේ. මේකේ තියෙමු අපි හොයමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. ප්‍රතික්‍රියා කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන හොයමු. ප්‍රතික්‍රියා කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න මේ සාන්ද්‍රණයේ සමානයි මවුල ගන්න බෙදීම් පරිමාවනේ. සාන්ද්‍රණය කීයද? ඝන ඩෙසිමීටරයට මවුල 1යි. සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටර මවුල 1යි. සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල 1යි. එතකොට මවුල ගාන හොයා ගන්න ඕන v කියන්නේ පරිමාව. ඝන සෙන්ටිමීටර් 100 න්නේ ගත්තේ. ඝන ඩෙසිමීටර් කරන්න 1000න් බෙදන්න ඕන. 1000න් බෙදුවොත් කීයද 100? 0.1 ඝන ඩෙසිමීටර්. හරි. දැන් මෙයා මේ පැත්තට පන්නන්නකො. 1 ඝන ඩෙසිමීටරයට මවුල බෙදීම දශමික මෙහෙට ගියා. ගුණ කිරීම දශමිකක් වුණා. මේ පැත්තේ n තනි වුණා. dm ඍණ 3ට dm ධන 3 කැපෙනවනේ. මෙයාගෙන් වැඩි කරපුවම දශමිකයි මවුල. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දශමිකක් ප්‍රතික්‍රියා කරලා තියෙනවා. දැන් පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කොච්චරක්ද? දශම එකක් ප්‍රතික්‍රියා කරපුවාම ප්‍රතික්‍රියා තාපය කීයද අපිට ආවේ? මේ තියෙන්නේ 7.98යි. 7.98යි. හරිද? කිලෝ ජූල්. දැන් අපිට හොයාගන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් ප්‍රතික්‍රියා කරපුවම ප්‍රතික්‍රියා තාපය කීයද? එහෙනම් ප්‍රතික්‍රියා තාපය සමානයි
ප්‍රතික්‍රියා තාපය සමානයි මේ දශම එකක් මවුල ප්‍රතික්‍රියා කරොත් ප්‍රතික්‍රියා තාපය 7.98යිනේ 7.98යිනේ කිලෝ ජූල්. අපිට දැනගන්න ඕන මවුල එකක් ප්‍රතික්‍රියා කරොත් කොහොමද උඩ මවුලට යට මවුල කැපෙනවනේ 10න් මේ දශම එකෙන් බෙදන්න. එතකොට 79.8යි කිලෝ ජූල්. දැන් මේකේ 79.8යි කිලෝ ජූල් කියලා තිබ්බට මවුලයට කියලා ලියන්න ඕන ප්‍රතික්‍රියා තාපය හරිනම්. ඔහොම තමයි උත්තරේ එන්නේ. හරි. මම මේ ටිකේ ලකුණු ටික දීලා ඉන්නද ඔයාලට? මේ ටිකේ ලකුණු ටික දීලා ඉන්න. ඔයා පුතේ මධ්‍යයන් උෂ්ණත්වයේ මෙතන 27.5යි කියලා ගත්තොත් ලකුණු 4 දාන එකක් දෙනවා. ඊට පස්සේ මේකේ ස්කන්ධයේ ග්‍රෑම් 200යි කියලා ගත්තොත් ඔයාට ලකුණු 4 දාන එකක් දෙනවා. එක දෙන්නේ ග්‍රෑම් කියන එකට. ඊට පස්සේ තාප විපර්යාසය ඔයා හෙව්වොත් මෙහෙම ලකුණු දෙන්නේ. U සමානයි MC ඩෙල්ටා T ට ලියනවට ලකුණු දෙකක් දෙනවා. නිවැරදි ආදේශයට ලකුණු 3ක් දෙනවා. ඔයාගේ මේ උත්තරේට හෝ මේ උත්තරේට ලකුණු දෙන්නම් 4 දාන එකක්. ඊට පස්සේ ඔයා හරියට උපකල්පනයක් ලියලා තිබ්බොත් කැමති එකක් ලකුණු 5ක් දෙන්නම්. ඊට පස්සේ ප්‍රතික්‍රියාව තුලිත කරලා තිබ්බොත් හරිද? භෞතික තත්ත්වත් එක්ක භෞතික තත්ත්වත් එක්ක ප්‍රතික්‍රියාව මෙහෙම ලියලා තිබ්බොත් ඔයාට ලකුණු 5ක් දෙන්නම්. භෞතික තත්ත්ව නැත්තම් ලකුණු 0යි. ප්‍රතික්‍රියා තාපය ගණනය කරනවනේ. ඔයා හොයලා තිබ්බොත් සහභාගී වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන ඔයාට මම දෙනවා ලකුණු 3ක්. ලකුණු 3ක් දෙනවා. ඊට පස්සේ පුතේ ඔයා මෙතන නිවැරදිව ආදේශ කරනවනේ. නිවැරදිව ආදේශ කරොත් ලකුණු 2ක් දෙනවා. ඊට පස්සේ ඔයා මේ උත්තරේ හරි මේ උත්තරේ හරි උත්තර දෙකෙන් එකක් ගන්න තිබ්බොත් මම ඔයාට ලකුණු දෙනවා 4 දාන එකක්. 4 දාන එකක් දෙනවා. මොකද ඊළඟට බලන්න රෝම ඉලක්කම් 7 ප්‍රතික්‍රියාවේ ශක්ති සටහන අඳින්න. පුතේ මේක තාපදායකද තාප අවශෝෂකද මේ ප්‍රතික්‍රියාව? මේ ප්‍රතික්‍රියාව තාප ඇන්නේ. මේ ප්‍රතික්‍රියාව තාප දායකයි. තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන අඳින්නලු. තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන අඳින්නලු. හරි. ඔයාට මතකද ශක්ති සටහන අඳින විදිය? එන්තැල්පි රූප සටහන කිව්වේ ශක්ති චිත්‍රය කියලා කිව්වේ. මේ පැත්තට මොකද්ද දාන්නේ? ශක්තිය දානවා. මේ පැත්තට ශක්තිය දානවා. සාමාන්‍යයෙන් තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවල ශක්තියට වඩා ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයිනේ. එහෙනම් මේ ලයින් එකේ ප්‍රතික්‍රියක ලියන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන HCl භෞතික තත්ත්ව එක්ක ලියන්න ඕනෝද? භෞතික තත්ත්ව එක්ක ලියන්න ඕන. ප්‍රතිඵල ලියන්න පහලින්. කවුද ප්‍රතිඵල? සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රතිඵලයක්, ජලය ප්‍රතිඵලයක් නේ. එතකොට කොයි පැත්තටද ප්‍රතික්‍රියාව වෙන්නේ? මේ පැත්තට. මෙතන ලියනවා ඩෙල්ටා H වල අගේ. කීයද අපිට ආපු අගය? ඔයාට ආපු අගේ මෙතන ආපු අගේ ලියා ගන්න. මෙතන ආපු අගේ ලියන්න. ඒක ඍණ අගයක් විදිහට දැම්මොත් හොඳයි. ඒ කියන්නේ ඔයාගේ මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා තාපය ඍණ අගයක් විදිහට දැම්මොත් හොඳයි. හරි. මේකේ මම ඔයාට ලකුණු දෙනවා මෙන්න මෙහෙම. ප්‍රතික්‍රියක මෙහෙම උඩින් ලියලා තිබ්බොත් ලකුණු දෙකක් ලියලා දෙනවා. ප්‍රතිඵල පහලින් ලියලා තිබ්බොත් ලකුණු දෙකක් දෙනවා. ඊතලේ පල්ලෙහාට දාලා තිබ්බොත් ඔයාට එක ලකුණක් දෙනවා. මෙතන මොකක් ලීවත් එකයි නැතත් එකයි. එහෙමයි. බලන්න ඒකේ අන්තිම කොටස කියනවා පුතේ මෙහෙම. රෝම ඉලක්කම් 7. ඊයත පරීක්ෂණයේ දෝෂ අවම වන ලෙස සිදු කිරීම සඳහා සුදුසු පරීක්ෂණ ඇටවුමක රූපසටහනක් ඇඳ දක්වන්න. දෝෂ නැති වෙන්න පරීක්ෂණය කරන්න ඕන. හරිද? එතකොට ඔයා මෙන්න මේවා තියෙනවද කියලා බලන්න. දැන් මේක ඇතුළේ මිශ්‍රණය තියෙන්නේ. මිශ්‍රණය තියෙන්න ඕන. ඊට පස්සේ මන්තයක් තියෙන්න ඕන. මතකනේ? මිශ්‍රණය තියෙන්න ඕන, මන්තයක් තියෙන්න ඕන, උෂ්ණත්ව මානයක් තියෙන්න ඕන. හරි? උෂ්ණත්ව මානයක් තියෙන්න ඕන. ඊට පස්සේ ඔය රිජිෆෝම් කෝප්පයක් වගේ නේද? රිජිෆෝම් කෝප්පයක් තියෙන්න ඕන. රිජිෆෝම් හරි? රිජිෆෝම් කෝප්පයක් තියෙන්න ඕන. මෙතන උඩින් ආවරණයක් තියෙන්න ඕන. තාප පරිවාරක ද්‍රව්‍ය වලින් ආවරණයක් තියෙන්න ඕන. තාප පරිවාරක ආවරණය. හරි? එතකොට ඔයාලට මම ලකුණු දෙනවා. රිජිෆෝම් වගේ තාප පරිවාරක ආවරණයක් තිබ්බොත් 1 ලකුණයි. මිශ්‍රණයේ ලකුණු කරලා තිබ්බොත් 1යි. මන්තේ ලකුණු කරලා තිබ්බොත් 1යි. උෂ්ණත්වමානයේ ලකුණු කරලා තිබ්බොත් 1යි. උඩින් තාප පරිවාරක පියන නැත්තම් ආවරණයේ තිබ්බොත් 1යි. ඔන්න ඔය පහට මම ලකුණු 5ක් වෙන් කරනවා.
දැන් බලන්න පුතේ 100න් කීයද කියලා බලන්න. ලකුණු 100න් කීයද කියලා බලන්න ඕකට. ඊට පස්සේ මොකද්ද කරන්නේ 100න් බලලා කීයෙන්ද බෙදන්නේ? මේ 5න් බෙදන්න. එතකොට ඔයාලට 20න් කීයද කියලා එනවා. හරි. එහෙම නේද? දැන් එහෙනම් අපිට යන්න තියෙන්නේ මොන ප්‍රශ්නෙටද ඊළඟට? රචනා ප්‍රශ්නෙට තමයි යන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි රචනා ප්‍රශ්නේ සාකච්ඡාවට යමු. ඒක තමයි ලොකුම වෙලාවක් ගත වෙන ප්‍රශ්නය නේද? හැමෝම දන්නවනේ සාමාන්‍ය රචනා ප්‍රශ්නයක් කරන්න තමයි ලොකු වෙලාවක් යන්නේ. හරි අපි කරලා බලමුකෝ. රචනා ප්‍රශ්නේ සාකච්ඡාවට අපි යමු. රූපයේ දැක්වෙන්නේ කොන්ක්‍රීට් කණුවක් මත සවි කරන ලද ජල ටැංකියකි. ඉස්සලා මේක හොඳට තේරුම් ගන්න හරිද? කොන්ක්‍රීට් කණුවක් මත සවි කරපු ජල ටැංකියක් තමයි මෙතන තියෙන්නේ. ඒතර අපිට කියනවා ටැංකිය ජින් එක හැඩේ ගන්න අතර කණුව ඝනකාභයක හැඩේ ගනි. ජින්නයක් කියන්නේ පුතේ කේතුවකින් කොටසක්. ඒතර ටැංකියේ හැඩේ කේතුවකින් කොටසක්ලු කණුවේ හැඩේ මොකද්ද? ඝනකාභයක්ලු. ඒතර කණුව තනිකර ඝනකාභයක්. හොඳේ. ඒ කියන්නේ ටැංකිය ඝනකාභය හාරගෙන ගිහින් නෑ. ඔය කඩේරි දාලා තියෙන්නේ. නැත්නම් සමහර කට්ටිය හිතනවා මේ ඝනකාභයනොත් අස්සට මේ කේතු හැඩති ටැංකිය තියෙනවා කියලා. නෑ එහෙම නෙවෙයි. දැන් ඒක හරියට තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තේ නැත්නම් ඔක්කොම ඉවරයිනේ. දැන් මේ විදිහට ටැංකියක් තියෙනවා මේ. ඔය විදිහේ කණුවක් තියෙන්නේ හරිද? එතකොට මේක මත තමයි මොකක්ද තියෙන්නේ? මේ කොටස තියෙන්නේ. එතකොට මේ ටික මේ අර කේතුවක් කියලා පෙන්වන්න ඇඳලා තියෙනවා මිසක මේ පල්ලෙහාට ටැංකිය නෑ හරිද? එතකොට මේකේ දිග පළල උස බලන්නකො. මෙයා මීටර් 12යි උස. මේ ටික මීටර් 2යි. මේ පළලත් කීයද? මීටර් 2යි. මේ උඩම කේතුවේ මේ කෑල්ලේ අරය සෙන්ටිමීටර් 98යි. මෙතන අරය ඇවිල්ලා සෙන්ටිමීටර් 49යි. එතකොට මේ ටැංකියේ මුදුනේදී මේ උඩ කෑල්ල මීටර් කීයද? මෙතන ඉඳන් මෙතෙන්ට මීටර් 3යි කියලා කියනවා. මම හිතන්නේ මේ රූපේ වාට පැහැදිලි, ඊටාම පැහැදිලිනේ. පළවෙනි කොටස. කණුව සඳහා වැවී ඇති කොන්ක්‍රීට් පරිමාව කොච්චරද? මේ කණුව හදන්න කොච්චර කොන්ක්‍රීට් පරිමාවක් ගිහින් තියනවද කියලා තමයි අහන්නේ. ඉතින් කණුවේ පරිමාව හෙව්වනම් හරිනේ. මේක ඝනකාභයක්නේ. දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. දිග කීයද? දිග දැන් දිග කියන්නේ ඉතින් මේකනේ. දිග කියන්නේ මේක ගන්න වෙන්නේ, පළල කියන්නේ මේක, උස කියන්නේ මේක කියලා ගන්න වෙන්නේ. හැබැයි ඉතින් හරිනම් ඉතින් මේක තමයි දිග. කමන්නේ යමාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. 12යි මීටර් වැඩි කිරීම, 2යි මීටර් වැඩි කිරීම, 2යි මීටර්නේ. ඒතර උත්තරේ එනවා පුතේ කීයක්ද? 12 වරක් 2 24යි 48යි ඝන මීටර් කියලා එනවා. 48යි ඝන මීටර් කියලා එනවා. 48යි ඝන මීටර් කියලා එනවා. හරි. 48යි ඝන මීටර් කියලා එනවා. අපි ලකුණු ටිකත් ඔහොම දාගෙන මෙයන්. එතකොට අපිට වැඩේ ලේසි වෙයි. ලකුණුත් එක්කම යනකොට මේකේ ලකුණු දෙනවා පුතේ මෙහෙම. ඔයා දැන් මෙතනදී නිවැරදිව ආදේශ කරනවානේ මේක. නිවැරදිව ආදේශ කරලා තිබ්බොත් ඔයාට ලකුණු දෙකක් දෙනවා. ඊට පස්සේ මෙතන පුතේ පිළිතුරත් එක්ක ඒකකයේ තිබ්බොත් ලකුණු ඔයාට 4 ධන එකක් දෙනවා. එතන මෙතනදීම ඔයා ලකුණු 7ක් අරගෙන තියෙන්නේ. මොකද්ද බලන්න ඊට පස්සේ ඔයාගෙන් අහන්නේ. ඊට පස්සේ ඔයාගෙන් අහන්නේ දෙවෙනි කොටස ජල ටැංකියේ මුළු පරිමාව සොයන්න. ජල ටැංකියේ පරිමාව කියන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ටිකනේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ටික තමයි ජල පරිමාව කියලා කියන්නේ. හරිද? ඒක හොයන්නේ කොහොමද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනනේ ලොකු කේතුවක්. මේ ලොකු කේතුවේ පරිමාවෙන් මේ පල්ලෙහා කෑල්ල පොඩි කේතුව අඩු කරන්න. දැන් ඔයාලට මතකද බේම් මෙහෙම කතාවක් උගන්වනවා කේතු උගන්වනකොට? කේතුව උගන්වනකොට ඔයාලට උගන්වනවා මෙහෙම කතාවක්. කොයි පැත්තට ඇඳත් ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ කේතුවක පතුලේ අරේනේ.
කේතුවක පතුලේ අරයමෙන් අරය භාගයක් වන ස්ථානයේ තියෙන්නේ. දැන් බලන්නකෝ හරියටම 49 මේ 98න් භාගයක්නේ 49 කියලා කියන්නේ. කේතුවක පතුලේ අරයමෙන් අරය භාගයක් වන ස්ථානයට තියෙන ඍජුස. කීයද පුතේ මේ ටිකේ ර්ජුස? මීටර් 3යි. අර අපි කියන්නේ ඊට ඉහළින් පිහිටි ඍජුස මේකේ නම් පහළින් පිහිටි ඍජුසට සමානයි. ඒතකොට මෙයා පුතේ මෙයාට සමානයි. එහෙනම් මේ ටික මීටර් 3යි නම් මේ ටිකත් මීටර් 3යි. එහෙනම් දැන් ටැංකියේ පරිමාව කියන්නේ කොතනින් උඩ ටිකද? ටැංකියේ පරිමාව කියන්නේ පුතේ මෙතනින් උඩ ටික. මේ ටිකනේ. ටැංකියේ පරිමාව කියන්නේ මෙතනින් උඩ ටිකනේ. එතකොට ඔයාට කරන්න තියෙන්නේ මොකද්ද? ටැංකියේ පරිමාව කියන්නේ මෙතනින් තියෙන ටික. මේ විශාල කේතුවේ පරිමාවෙන් මේ පල්ලෙහා තියෙන කුඩා කේතුවේ පරිමාව අඩු කරන්නයි තියෙන්නේ. ඔයාට ඒක එකපාර කරන්නත් පුළුවන්, අවස්ථා දෙකකට කරන්නත් පුළුවන්. මම ඉස්සෙල්ලාම මෙහෙම වැඩක් කරනවා. විශාල කේතුවේ පරිමාව හොයා ගන්නවා. මේ විශාල කේතුව. විශාල කේතුව. මට කියන්න කේතුවක පරිමාව හොයන්නේ කොහොමද? 3n එකක් 5r වර්ග h නේ. 3n එකයි ඕනනම් පස්සේ සුළු කරන්නත් පුළුවන්, දැන් සුළු කරන්නත් පුළුවන්. මෙතනම සුළු කරලා දාමු. 5 කියන්නේ 7න් 22, r කියන්නේ අරය කීයද? අපි මේක හදමු ඝන මීටර් වලින්. ඒ හින්දා අපි සෙන්ටිමීටර් මීටර් කරගන්න හරිද cm බෙදමු. හරි. cm බෙදුවා. ආයේ වර්ගය නිසා තව පාරක් ලියන්න එපේ. ඔන්න ඔහොම ලීවා. වැඩි කිරීම h කියන්නේ පුතේ ලොකු කේතුවේ උස. ලොකු කේතුවේ උස මේ ටික මීටර් 3යි, මේ ටික 3යි ඔක්කොම මීටර් කීයද? 6ක් වෙනවා. ඔක්කොම මීටර් 6ක් වෙනවා. දැන් පුතේ අපි මේක සුළු කරගමුකෝ. දැන් මේක සුළු කරගමු. හරිද? සුළු කරලා බලමුකෝ අපිට කීයක් උත්තර එනවද කියලා. හරියට සුළු කරන්න මොකද කොහෙන් හරි වැරදුනොත් වැඩේ ඉවරයිනේ නේද? මේක හරියට සුළු කරගමු අපි. 22 වැඩි කිරීම 98 වැඩි කිරීම 98 වැඩි කිරීම 6 ඊට පස්සේ බෙදීම මෙතන තියෙනවා 7 වරක් 3 21ක් 21න් බෙදුවා ආයෙ බෙදන්න තියෙනවා 100 වරක් 100 කියන්නේ 10000 1.4කින් බෙදුවා නම් හරි 6 දශම ගාණක් තමයි අපිට එන්නේ 6.03.8 අපි එන උත්තරේ එහෙම්මම ගමුකෝ ඝන මීටර කියලා 6.03.38 කියලා තමයි අපිට එන්නේ. ඔය විදිහටම හොයන්නකෝ කුඩා කේතුව පල්ලෙහා තියෙන v කුඩා කේතුව. කුඩා කේතුව අපි හොයමු. ඒක හොයන්නේ 3n එකක් 5r වර්ග h නේ. 3n එකක් 5 කියන්නේ 7න් 22 r කියන්නේ අරය. පොඩි කේතුවේ අරය කීයද මේ? සෙන්ටිමීටර් 49යි. ඒකත් මීටර් කරන්න එපා 49 බෙදීම 100 49 බෙදීම 100 හරිනේ වැඩි කිරීම උස මෙයාගේ උස කීයද පොඩි එක්කෙනාගේ මීටර් 3යි මීටර් 3යි හරි දැන් අපි මේක සුළු කරගමුකෝ මේකෙත් උත්තරේ පරිස්සමට සුළු කරන්න ඕන 22 වැඩි කිරීම 49 වැඩි කිරීම ආයේ 49 ඊට පස්සේ වැඩි කිරීම 3 බෙදීම මෙතන 7 වරක් 3 21යි බෙදීම මෙතන 100 වරක් 100 10000යි 1.4ක් එන්න ඕන බිඳුවක් හරි මේ වුණොත් වැඩේ ඉවරයි බිඳුව ඇසම 7යි 5යි 4යි 6 ඝන මීටර එතකොට ඔය ලොකු කේතුවේ පරිමාවෙන් මේ පොඩි කේතුවේ පරිමාව අඩු කරපුවාම ඔයාට එනවා මේකේ තියෙන ජල පරිමාව එහෙනම් v ජල පරිමාව සමානයි ලොක්කගේ පරිමාව 6.03.6යි 8 ඝන මීටර පොඩි එකාගේ පරිමාව 0.7යි 5යි 6යි 4 7යි 5යි 4යි 6 නේ 7යි 5යි 4යි 6 ඝන මීටර දැන් මෙයාගෙන් මෙයා අඩු කරපුවාම ඔයාට එනවා තියෙන ජල පරිමාව බලමු අඩු කරලා අපි අපිට එන උත්තරේ පුතේ 5.2.8.2 ඝන මීටර කියලා එනවා. ඔන්න ටැංකිය පුරව ගන්න පුළුවන් ජල පරිමාව. මම ඔයාලට කියන්නම් මේකට මම ඔයාලට ලකුණු වෙන් කරේ කොහොමද කියලා. හරිද? මම මෙතන ඔයා පුතේ මේ උස මීටර් 3යි කියලා හොයාගෙන තිබ්බොත් මම ඔයාලට දෙනවා ලකුණු 3ක්.
මේ උස මීටර් 3යි කියලා හොයාගෙන තිබ්බොත් ලකුණු 3ක් දෙනවා. හරිද? ඊට පස්සේ ඔයා මේ විශාලක හේතුවේ පරිමාව හොයන්න මේ සමීකරණේ ලියනවනේ. සමීකරණයට ලකුණු 2ක් දෙනවා. මේක පුතේ නිවැරදිව ආදේශ කරලා තිබ්බොත් මං ඔයාට ලකුණු 3ක් දෙනවා. මේක ඔයා සෙන්ටිමීටර් වලින් හැදුවත් ප්‍රශ්නයක් නැහැ. එහෙම ලකුණු දෙනවා. ඔයාගේ මෙන්න මේ උත්තරේට මං ඒකකයේ ගැන හිතන්නේ ලකුණු 5ක් දෙනවා. මේක ඝන සෙන්ටිමීටර් වලින් හැදුවා නම් ඔයාට එන මේ උත්තරේට ලකුණු 5ක් දෙනවා. මෙතනත් මං ඔයාට ලකුණු වෙන් කරනවා මේ විදිහට. මේ සමීකරණයට ලකුණු 2ක් දෙනවා. ඊට පස්සේ නිවැරදිව ආදේශ කරලා තිබ්බොත් ලකුණු 3ක් දෙනවා. මේකේ සෙන්ටිමීටර් වලින් හැදුවට ප්‍රශ්නයක් නැහැ. ඒතකොට මේකත් සෙන්ටිමීටර් කරලා හදන්න ඕනේ. එතකොට ඔයාගේ මෙන්න මේ උත්තරේට මම ලකුණු 5ක් දෙනවා. ඊට පස්සේ ඔයා මේ අගයන් දෙක අඩු කරනවනේ. සමහර විට සමහර කෙනෙක් මේක සම්පූර්ණයෙන් සුළු කරන්නේ නැතුව අඩු කරන්නත් පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. එහෙම හරියට අඩු කරලා තිබ්බොත් පුතේ ලකුණු 2ක් දෙනවා. හැබැයි හරියට අඩු කරලා තියෙන්න ඕන. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ උත්තරේට මම ලකුණු දෙනවා 4-1. මේක මට 5.28 වගේ උත්තරයක් තිබ්බනම් ඇති. 5.28 වගේ උත්තරයක් තිබ්බනම් ඇති. මෙච්චර දශම නැති වුණාට කමක් නැහැ. හැබැයි ඉතින් එහෙම හදන එක තමයි හොඳනේ. මොකද්ද බලන්න ඊළඟට අහන්නේ තුන්වෙනි කොටස. රෝම ඉලක්කම් 3 මොකද්ද කියන්නේ? මිනිත්තුවකට ඝන මීටර් 0.5ක ඒකාකාර ශීඝ්‍රතාවයකින් ටැංකියට ජලය සැපේ නම් හිස් ටැංකිය සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය. හිස් ටැංකිය සම්පූර්ණයෙන් පිරෙන්න ගතවන කාලය. හරිද? ටීනේ කාලයට දාන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? ටැංකියේ පරිමාව බෙදන්න මොකෙන්ද? ජලය පිරෙන ශීඝ්‍රතාවයෙන් බෙදන්න. ටැංකියේ පරිමාව බෙදන්න ජලය පිරෙන ශීඝ්‍රතාවයෙන්. ඒතකොට ගතවන කාලය එනවනේ. ටැංකියේ පරිමාව කීයද මේ තියෙන්නේ? 5.28 ඝන මීටර්. ජලය පිරෙන ශීඝ්‍රතාවය කීයද? ජලය පිරෙන ශීඝ්‍රතාවය 0.5යි මිනිත්තුවට ඝන මීටර්නේ. හරි මිනිත්තුවට ඝන මීටර්. හරි. එතකොට ඝන මීටරට ඝන මීටර් කැපෙනවනේ. එහෙනම් 5.28 බෙදන්න 0.5 නේ. බෙදුවා නම් ඔයාට උත්තරේ එනවා. බෙදන්න කීයෙන්ද? 0.5. ඔයාට උත්තරයක් එනවා 10.564 MIN ඍණය කිරෙන් උට්ටාමුවම MIN 10.56 වගේ උත්තරයක් තිබ්බනම් ඇති ඈ. 10.56 වගේ උත්තරයක් තිබ්බනම් ඇති. ඒකෙත් මම ඔයාට ලකුණු ටික වෙන් කරලා ඉන්නම් නේද? එතකොට ලේසියිනේ. ලකුණු ටික වෙන් කරලා ඉන්නම්. මේකේ ඔයා මෙන්න මේ අගයන් දෙක බෙදනවට ඉලක්කම් දෙක තිබ්බොත් මට ඇති ලකුණු 2ක් දෙන්නම්. ඊට පස්සේ මෙතන අන්තිම උත්තරේට 10.56ට ඔයාට මම ලකුණු දෙන්නම් 4-1. එක දෙන්නේ මිනිත්තු කියන ඒකකයට. හොඳේ. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ජල ටැංකියේ ඇතුළත ජල රෝධනය කිරීම සඳහා තීන්තාලේප කිරීමට අවශ්‍ය ඇත. මේක ඇතුලේ මේ තීන්තාලේප කරනවලු ජල රෝධනය වෙන එක වළක්වන්නේ. ඒ කියන්නේ වතුර ලීක් වෙන එක නවත්තන්න. තීන්තාලේප කළ යුතු වර්ගඵලය සොයන්න 92401 වර්ගමූලය આવොත් 304 කියලා ගන්නලු. දැන් පුතේ ජල රෝධනය කළ යුතු වර්ගඵලය කියන්නේ මොකද්ද? මේ උඩ කෑල්ලේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයයි උඩ කෑල්ලේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයයි මේ පතුලයිනේ. පතුල කියන්නේ වෘත්තයක්. හැබැයි ඉතින් මේ මොනවා කරන්නත් විදිහක් නැහැ. මෙන්න මේ ඇලවුස දන්නේ නැතුව පුතේ. ඒ කියන්නේ මේ ඇලවුස දන්නේ නැතුව මොකවත් කරන්න බෑ. හැබැයි මෙහෙම කරන්න පුළුවන්. මේ ඇලවුස හොයන්න පුළුවන් ඔයාට. කොහොමද හොයන්නේ? මේ ත්‍රිකෝණයකට පයිතගරස් ප්‍රමේය දැම්මම නම් හරි. දැන් මේ බලන්නකෝ. මේ ත්‍රිකෝණය ගැන හිතන්නකෝ මේ. මෙයා ඇවිල්ලා පුතේ සෙන්ටිමීටර් 49යි. හරිද? මෙයා 90යිනේ. මීටර් 3ක් කියන්නේ සෙන්ටිමීටර් 300ක්නේ. හරි. මේකට පයිතගරස් දැම්මොත් ඔයාට බැයිද මේ ඇලවුස හොයන්න? මොකද මේ ඇලවුසයි පුතේ මේ ඇලවුසයි සමාන වෙනවා. ඒතර එකකින් හොයාගත්තා නම් හරිනේ. මම මේකට අකුරු තුනක් දාන්නම්කෝ. ABC කියලා. අපි ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා බලමුකෝ. දාපුවාම ඔයාට ඇලවුස හොයාගන්න පුළුවන්. හරි. ABC ත්‍රිකෝණයට අපි පයිතගරස් ප්‍රමේය දාලා බලමු. මේ ටික මම අයින් කරන්නම්. මේවා දැන් අපිට වැඩක් නැහැ නේ. මේ ටික අපිට වැඩක් නැහැ. හරි.
මේ ටිකත් වැඩක් නැහැ, කොයි ටිකත් වැඩක් නැහැ නේද? දැන් අපි ලකුණු දාගෙන ඉවරයිනේ. ඒ නිසා මම මේ ටික ඔක්කොම අයින් කරලා දාන්න. එතකොට හරි දැන් අපි කතාවට එනවා මෙහෙම. මේකට අපි පයිතගරස් ප්‍රමේය දාමු. මේ AC AC වර්ගය සමාන ඉතිරිපාද දෙක එකක් මොකද්ද? AB වර්ගය. දැන් අනිත් එක්කෙනා කවුද? BC වර්ගයනේ. AC වර්ගය සමානයි AB කියන්නේ 49යි 49 වර්ගය. BC කියන්නේ 300 වර්ගය. හරිද? එතන AC වර්ගය 49 වරක් 49 එනවා පුතේ 2401ක්. 2401ක් එනවා. මෙතන 300 වර්ගයේ 90000ක් නෙන්නේ. 90000ක් එන්නේ. එතකොට AC වර්ගය සමානයි 92401ක් කියලා නෙන්නේ. AC සමානයි එතකොට 92401ේ වර්ගමූලය. ඔයාට කියනවා නේද ඔය ගානේ 92401ේ වර්ගමූලය ආවොත් කීය කියලා ගන්නද? 304 කියලා ගන්න කියලා. එහෙනම් ඇල උස පුතේ 304යි. එහෙනම් මේ ඇල උස 304 නම් හරිද? මේ ඇල උස 304 නම් මෙතන ඇල උසත් කීයද? 304යි සෙන්ටිමීටර්. 304යි සෙන්ටිමීටර් හරිනේ. ඊට පස්සේ දැන් මොකද්ද හොයන්න ඕන? ඊට පස්සේ හොයන්න ඕන මේ උඩ කෑල්ලේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයනේ. උඩ කෑල්ලේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ විතරක් අපිට හොයන්න බෑ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? විශාල කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයමු. ඊට පස්සේ පල්ලෙහා තියෙන පොඩි කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයමු. ඒකෙන් ලොකු එකෙන් මේ කෑල්ල අඩු කරමු. එතකොට මේ කෑල්ලේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය එනවනේ. එහෙනම් අපි කරන්න ඕන මොකද්ද ඉස්සෙල්ලාම? විශාල කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයමු. විශාල කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයමු. හරිද? කොහොමද කේතුවක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ? 5RL වලින් 5 කියන්නේ 7න් 22. R කියන්නේ ලොකු එකාගේ අරය. ලොකු එකාගේ අරය ඇවිල්ලා දැන් බලමු අපි මොනවෙන්ද හදන්න ඕන කියලා. ඊළඟ ගානට ලේසි වෙන්න. හරි. මේක අපි මීටර්ම දාගෙන හදමු. ලොකු එකාගේ අරය 98යි බෙදීම 100. එතකොට මීටර වෙනවනේ. L කියන්නේ ඇල උස. ඇල උස ලොකු එකාගේ ඇල උස කීයද? මේ ටික 304යි මේ ටික 304යි 608යිනේ. 608යි සෙන්ටිමීටර් බෙදීම 100. අන්න මීටර වුණා. දැන් මේක සුළු කරපුවාම වාට එනවා විශාල කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයනේ. විශාල කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. එහෙම නැත්නම් මෙහෙම කරමුකෝ. මේක මෙහෙම තියමු. 5 කියන්නේ කොහොම තියමු? 5 කියන්නේ කොහොම තියලා හරිද? මේක මෙතනින් යාට සුළු කරන්නේ නැතුව ඉමු. විශාල කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. හරි. ඊට පස්සේ හොයමුකෝ කුඩා කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. කුඩා කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයමු. ඒක හොයන්නෙත් කොහමද? 5RL වලින්. මට කියන්නේ 5 කියන්නේ කොහොමද තියමුකෝ? කුඩා කේතුවේ අරය කීයද? සෙන්ටිමීටර් 49යි. මීටර කරන්න 100න් බෙදුවා. L කියන්නේ ඇල උස. පොඩි එකාගේ ඇල උස කීයද? 304යි සෙන්ටිමීටර්. 304යි සෙන්ටිමීටර්. ඒක බෙදුවා කීයෙන්ද? 100න්. එතකොට මීටර උනානේ. හරි. මේක ඔහොම තියාගමු. එතකොට තින්තාලේප කළ යුතු වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. තින්තාලේප කළ යුතු වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. තින්ත ආලේප කළ යුතු වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. කොහොමද හොයන්නේ? අර ලොකු කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයෙන් 5 වැඩි කිරීම 98 බෙදීම 100යි මීටර වැඩි කිරීම 608යි මීටර බෙදීම 100නේ. ඕකෙන් අඩු කරමු අපි කොයි කැලලද? පොඩි එකාගේ වර්ගඵලය. 5 වැඩි කිරීම 49 බෙදීම 100 මීටර වැඩි කිරීම කීයද? 304 බෙදීම 100යි මීටර. පුතේ දැන් ඔයාට පේනවද මේකේ 5 කියන එක පොදුයිනේ මුන් දෙන්නගේ. එතකොට මෙතන 49ත් පොදුයි. මොකද 98 කියන්නේ 49 වරක් 2. 304ත් පොදුයි. මොකද 608 කියන්නේ 304 වරක් 2නේ. 5 කියන එක පොදුයි. ආයෙ මොකද්ද? 49 කියන එක පොදුයි. 304 කියන එකත් පොදුයි. බෙදීම 102ත් පොදුයිනේ. බෙදීම 102ත් පොදුයි.
එතකොට මෙතන ඉතුරු වෙන්නේ මොකද්ද කියන්නකෝ? 5 ගත්තා 49 ගත්තා දෙකක් ඉතුරුයි. 304 ගත්තා ඒත් දෙකක් ඉතුරුයි. ඍණ මෙතන පුතේ ඔක්කොම ටික ගත්තා. එතකොට එකයි. ඕම එකක් ඉතුරු වෙන්නේ. දැන් මේක සුළු කරමු. මේ 5 කියන්නේ 7න් 22. 5 කියන්නේ 7න් 22. මෙතන තියෙනවා මොකද්ද? 49 වැඩි කිරීම 304 බෙදීම 100 වැඩි කිරීම 100. මෙතන දෙවරක් දෙක 4යි 4න් එකක් අඩු වුණාම 3යි. දැන් ඔක සුළු කරලා බලමුකෝ. නේද සුළු කිරිල්ල නේද? 22 වැඩි කරා 49 වැඩි කරා 304 වැඩි කරා 3න් බෙදුවා 7න් ආයෙ බෙදුවා 100 දෙකකින්. ඒ කියන්නේ 10000කින් බෙදුවා 14යි දශම ගානන්නේ උත්තරේ එන්නේ අපිට 14යි දශම 0.4යි 8යි 8 කියලා එනවා වර්ග මීටර්. හරිද? දැන් අපි ওই ටිකට පොඩ්ඩක් ලකුණු දාගනිමුකෝ. ওই ටිකට පොඩ්ඩක් ලකුණු දාගනිමු. මෙතන වාට මම ලකුණු වෙන් කරනවා. දැන් වා පයිතගරස් ප්‍රමේය දැම්මනේ. පයිතගරස් ප්‍රමේය දාපු තැනට ලකුණු දෙකක් දෙන්න. ඊට පස්සේ වාට එනවනේ මේකේ වර්ගමූලය කියලා. හැබැයි හදලා එන්න ඕනේ. නිකන් දීලා හැම බෑ. ලකුණු දෙකක් දෙනවා. ඊට පස්සේ මෙතන 304යි සෙන්ටිමීටර කියලා අරන් තිබ්බොත් ලකුණු 4 දාන එකක් දෙනවා. ඊට පස්සේ වාට මම ලකුණු දෙනවා මෙතන මේ විශාල කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න 5RL දැම්මොත් ලකුණු දෙකක් දෙනවා. මේකට නිවැරදිව ආදේශ කරලා තිබ්බොත් ඔයාට ලකුණු 5ක් දෙනවා. නිවැරදි ආදේශයට. ඊට පස්සේ මෙතනත් 5RL පාවිච්චි කරොත් පොඩි කේතුවට ලකුණු ඔයාට මම දෙනවා ලකුණු දෙකක් දෙනවා. ලකුණු දෙකක් දෙනවා. ඊට පස්සේ නිවැරදිව ආදේශ කරලා තිබ්බොත් ඔයාට ලකුණු 5ක් දෙනවා. ඊට පස්සේ ඔයා මෙතන හරියට අඩු කරලා තිබ්බොත් මේ කුට්ටිය මේක සුළු කරලා අඩු කරත් ප්‍රශ්නයක් නැහැ. හරියට අඩු කරලා තිබ්බොත් ඔයාට ලකුණු මම 5ක් දෙනවා. හරිද? ඊට පස්සේ ඔයා මේ උත්තරේ මෙතන හරියට අරන් තිබ්බොත් ඔයාට මම ලකුණු දෙනවා 5 දන එකක්. ඒ කියන්නේ 6ක් දෙනවා මෙතෙන්ට. හොඳේ. 5 දන එකක් දෙනවා ලකුණු 6ක් දෙනවා. දැන් වැඩේ ඉවර නෑ තාම. වැඩේ ඉවර නෑ. ඇයි ඒ? දැන් තීන්තාලේප කරන්න ඕන වක්‍ර පෘෂ්ඨයනේ ඔය හෙව්වේ. තව අඩිය වෘතයක් තියෙනව නේද තීන්ත ගන්න ඕන. අඩිය වෘතයක් තියෙනවා. ඒකත් හොයාගන්න වෙනවා. අඩිය වෘතයක් තියෙනවනේ තීන්ත ගන්න ඕන. මෙතන මේ 4යි 8යි හරි. දැන් එතකොට අඩියේ වෘතය අපි හොයාගමුකෝ. පතුලේ වෘතය. පතුලේ වෘතයත් අපි හොයාගමු. හරි. පතුල. ටැංකියේ පතුල. පතුල හොයාගමු. පතුලේ වර්ගඵලය හොයන්නේ කොහොමද? 5R වර්ගයනේ. 5 කියන්නේ 7න් 22. පතුලේ අරය කීයද? සෙන්ටිමීටර් 49යි. මීටර් කරන්න 100න් බෙදුවා. ආයේ සෙන්ටිමීටර් 49 මීටර් කරන්න 100න් බෙදුවා. එතකොට ඔයාට එනවා පතුලේ වර්ගඵලය කීයද කියලා. පතුලේ වර්ගඵලය. මේක සුළු කරගමුකෝ අපි. 22 වැඩි කිරීම 49 වැඩි කිරීම 49 බෙදීම 7 ආයෙ බෙදන්න ඕන 10000න්. එතකොට අපිට එනවා 0.754.6 කියලා එනවා වර්ග මීටර්. එතකොට ආලේප කළ යුතු මුළු වර්ගඵලය තීන්තාලේප කළ යුතු මුළු වර්ගඵලය කියන්නේ ওই දෙකේ එකතුවට. තීන්තාලේප කළ යුතු මුළු වර්ගඵලය. හොඳේ. එතකොට තීන්තාලේප කළ යුතු වර්ගඵලය තීන්ත ආලේප කළ යුතු වර්ගඵලය මෙතන කීයද? 0.754.6යි වර්ග මීටරට එකතු වෙන්න ඕන අතන කීයක්ද?
14.048 වර්ග මීටර එකතු වෙන්න එපේ. හරි. දැන් මේ දෙක එකතු කරන්න. මේ ගානට එකතු කරන්න ඉස්සෙල්ලා උත්තරේ 14.048. එතකොට වාට උත්තරේ එනවා 14.79994. මේක 14.8 කියලා ගත්තට ප්‍රශ්නයක් නැහැ. 14.8 කියලා ගත්තට ප්‍රශ්නයක් නැහැ. මම එතෙන්ටත් ඔයාලට ලකුණු ටික කියන්නම්. එතකොට ඒ කොටසේ ලකුණු ටිකත් හරිනේ. කොහොමද එන්නේ එතකොට එතෙන්ට ලකුණු මේ විදියට වෘත්තයේ වර්ගඵලය හොයනවා නම් පුතේ මේ සමීකරණ ලියවට ලකුණු 2යි. ඊට පස්සේ මේකට නිවැරදිව ආදේශ කරා නම් ලකුණු 5යි. ඊට පස්සේ මෙතන උත්තරේට ලකුණු මම දෙන්නම් 4 ධන එකක් දෙන්නම්. හරිද? ඊට පස්සේ ඔයා මොකක් කරනව නන්ද? මේ ඉලක්කම් දෙක එකතු කරනවනේ. නිවැරදිව එකතු කරලා තිබ්බොත් පුතේ ලකුණු 3ක් දෙන්නම්. ඊට පස්සේ මෙතන අන්තිම උත්තරේ 14.8 හෝ මේ ඉලක්කම 7.9 ඒ වගේ ඉලක්කමක් අරන් තිබ්බොත් ඔයාට ලකුණු 4 ධන එකක් දෙන්නම්. බලන්න ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා මෙහෙමනේ. ඊට පස්සේ කියනවා මෙහෙම කතාවක්. වර්ග මීටර එකක් ජල රෝධනය කිරීම සඳහා රුපියල් 120ක මුදලක් වැය වේ නම් ජල රෝධනයේට වැයවන මුළු මුදල සොයන්න. වර්ග මීටර එකකට රුපියල් 120යි. නේද? ජල රෝධනයේට වැයවන මුළු මුදල. 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 ජල රෝධනයට වැයවන මුළු මුදලනේ. මුළු මුදල අපිට කියන්නේ වර්ග මීටර එකකට රුපියල් කීයක්ද යන්නේ? 120ක් යනවනේ. එතකොට මෙතන ජල රෝධනය කරන්න ඕන 14.8ක් වර්ග මීටර නේ. මෙයාට මෙයා කැපෙනවා 14.8 120ෙන් වැඩි කරා නම් හරිනේ. 14.8 120ෙන් නැත්තම් ඔය 14.779 ඒත් කමන්නේ. 120 වැඩි කිරීම 14.8. එතකොට අපිට උත්තරයක් එනවා රුපියල් 1776ක් කියලා තමයි උත්තරේ එන්නේ. රුපියල් 1776ක් කියලා අපිට උත්තරේ එනවා. එතකොට එතනත් මම ඔයාලට ලකුණු දෙන්නම් මෙහෙම 120 වැඩි කරලා තිබ්බොත් 14.8න් ඔයාලට මම ලකුණු 5ක් දෙන්නම්. මෙතන උත්තරේ අරන් තිබ්බොත් ඔයාලට ලකුණු 4 ධන එකක් දෙන්නම්. පොඩි ගානක් එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ ලකුණු දෙනවා. හරි බලන්න අවසාන නෑ තව කොටස් කීපයක් තියෙනවනේ. හරි. B කොටස බලන්න. B කොටස. පාපන්දු තරඟයකදී එක් පිලකට දඬුවම් පහරක් හිමි වූ අතර මෙම දඬුවම් පහර ගැසිය යුත්තේ ගෝල සීමාවේ සිට මීටර් 7.2ක් දුර සිට වේ. ක්‍රීඩකයා දඬුවම් පහර ගැසූ පසු ගෝලයේ උඩු තිරස් කණුවේ පාපන්දුව වැදී ඔහුට එම ගෝලය අහිමි වූයේ නම් එම කණුව පොළව මට්ටමේ සිට මීටර් 3.5ක් ඉහළින් පවතින බැවිනි. ක්‍රීඩකයා පාපන්දුව එල්ල කළ කෝණය කොපමණ විය යුතුද? පාපන්දුව පහර දීමෙන් පසු එකම සරල රේඛාවක ගමන් කළේ යයි උපකල්පනය කරන්න. දැන් කියන කතාව පැහැදිලිද? කොච්චරක්ද පාපන්දුව වැදිච්ච කණුව තියෙන්නේ? අර තිරස් අතර තියෙන බටේ කොච්චර උසකින්ද තියෙන්නේ? මීටර් 3.5ක උසකින් තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ පාපන්දුව වැදිච්ච කණුව කියලා හිතන්නකෝ. හරිද? මේ කණුව මේ තියෙන්නේ මේ පොළව මෙච්චරක් උසයි. හරිද? කීයක්ද? මීටර් 3.5ක් උසයි. එතකොට මේ ගෝල සීමාවේ ඉඳන් කොච්චර දුරින්ද? මීටර් 7.2ක් දුරින් තමයි මෙයා පාපන්දුවට පහර දෙන්නේ. මෙතන ඉඳන් කියන්නකෝ මේක 90යිනේ. එතකොට අහන්නේ මෙන්න මේ කෝණය කීයද කියලා අහන්නේ. මේ කෝණයත් එක්ක බලනකොට මෙයා සම්මුඛ පාදය, මේ කෝණයත් එක්ක බලනකොට මෙයා බද්ධ පාදය. එතකොට සයන්න බයන්න සබ ටෑන්නේ. අපි ලියනවා ටෑන් තීටා සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය කියලා ලියනවා.
tan θ සමානයි සම්මුඛ පාදයේ කීයද 3.5 මීටර් බද්ධ පාදයේ 7.2 මීටර්. එතකොට පුතේ tan θ සමානයි මීටරට මීටර් කැපෙනවා. මේක බෙදුවහම එන්නේ 3.5 බෙදීම 7.2 නේ. 0.481 0.481 4.861 දැන් θ තනි කරන්න tan මෙහෙට ගේන්න tan inverse 0.481 ඔයා බලන්න tan වගුවේ 4.861 තියෙන්නේ අංශක කීයේ කලා කීයද කියලා ඒක දාගන්න ඈ හරිද එතකොට මම ඔයාට ලකුණු ටික වෙන් කරන්නම් මෙහෙම මේ කතාවේදී මෙන්න මේ බෙදීමට ඔයාට මම දෙන්නම් ලකුණු දෙකක් මේ කෝණය හරියට ගත්තා නම් ඔයාට මේකට ආය ලකුණු දෙකක් දෙනවා කෝණය හරියට ගත්තා නම් ලකුණු තුනක් දෙනවා හරි ඒතොර ඒකත් හරිනේ හරි මොකක්ද ඊට පස්සේ යන්නේ C පාසල් පෝෂණ වැඩසටහනක් යටතේ උදෑසන නැවුම් කිරි වීදුරුවක් ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇත මෙම නැවුම් කිරි ගෙනෙනු ලබන්නේ බාහිරාරය සෙන්ටිමීටර් 11.2ක්ද අභ්‍යන්තරාරය සෙන්ටිමීටර් 10.5ක්ද වන සහ උස මීටර් 1ක්ද වන ඍජු සිලින්ඩරාකාර භාජනයක හරි මේ තියෙන ඔය කියන භාජනය කියලා හිතන්නකෝ මේ භාජනයේ බිත්තිය හොඳේ මේ තමයි ඔය කියන භාජනය හරි දැන් මෙහෙමනේ ඔය වගේ භාජනයක. ඒතර බාහිරාරය කීයද? බාහිරාරය ඇවිල්ලා 11.2 සෙන්ටිමීටර් අභ්‍යන්තරාරය ඇවිල්ලා 10.5 සෙන්ටිමීටර් උස ඇවිල්ලා මීටර් 1යි. ඒ කියන්නේ සෙන්ටිමීටර් 100ක් කියන එකනේ. හරි. මෙම සිලින්ඩරයේ කට මට්ටමේ සිට සෙන්ටිමීටර් 20ක් පහළ මට්ටම දක්වා කිරි පුරවා ඇතනම් මුළු කිරි පරිමාව සොයන්න. කොච්චරක්ද මේ කට මට්ටමේ ඉඳන් පල්ලෙහාට තියෙන කිරි? සෙන්ටිමීටර් 20ක්. ඒතර සෙන්ටිමීටර් 20ක් දක්වා තමයි මේ දක්වා තමයි කිරි තියෙන්නේ. එතකොට කිරි තියෙන උස කොච්චරද? සෙන්ටිමීටර් 80යිනේ. ඒතර ඔයාගෙන් අහනවා මේ භාජනයේ කොච්චර කිරි පරිමාවක් තියෙනවද? එහෙනම් මොකද්ද ඔයා කරන්න ඕන? අර සිලින්ඩරයේ පරිමාව හොයන්න. පල්ලෙහා තියෙන ඇතුලේ සිලින්ඩරයේ පරිමාව හොයන්න. හරිද? එතකොට කිරි පරිමාවනේ යන්නේ පළවෙනි කොටස. V කිරි පරිමාව. මේ මන් නිල් පාටින් ඇඳලා තියෙන සිලින්ඩරයේ පරිමාව හොයන්න. සිලින්ඩරයේ පරිමාව හොයන්නේ 5R වර්ග H නේ. 5 කියන්නේ 7න් 22. R කියන්නේ ඇතුලේ අරය කීයද? 10.5 සෙන්ටිමීටර්. ආයලීව 10.5 සෙන්ටිමීටර්. H කියන්නේ කිරි තියෙන උස සෙන්ටිමීටර් 80යි. දැන් මේක සුළු කරා නම් ඔයාට මේ භාජනයේ තියෙන කිරි පරිමාව හොයාගන්න පුළුවන්. නේද? මේක සුළු කරා නම්. බලමු අපි සුළු කරලා. 22 වැඩි කිරීම 10.5 වැඩි කිරීම ආයෙත් 10.5 වැඩි කිරීම 80 බෙදීම 7 27720යි 27720යි ඝන සෙන්ටිමීටර් කියලා එනවා. ඔය තියෙන්නේ ඕකේ තියෙන කිරි පරිමාව. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ කියනවා මෙහෙම. රෝම ඉලක්කම් 2. මෙම භාජනයේ මතු පිට තාප පරිවාරක ද්‍රව්‍යයක් ආලේප කිරීමට සිදු වේ නම් ඒ සඳහා අවශ්‍ය තීන්ත ප්‍රමාණය කියන්නේ තාප පරිවාරක ද්‍රව්‍ය ආලේප කරනකොට ඒකේ තීන්ත කොච්චරක් ඕනද? දැන් මේ භාජනයේ හැබැයි කියලා නැහැ අපිට උඩින් පියනක් තියෙද කියලා. නිකන් අපිට හිතන්න වෙනවා පියනක් තියෙනවා කියලා. එතකොට අපිට කරන්න තියෙන්නේ කොහෙද මේකේ තාප පරිවාරක ද්‍රව්‍ය ආලේප කරන්නේ? පිටතද? මතු පිටනේ. ඒ කියන්නේ පිටත. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? ඔයාට තියෙන්නේ මේ සිලින්ඩරයේ වර්ගඵලය හොයාගන්න තියෙන්නේ. ඒක ඕක හදා මේ ලීටර් ගාන කියලා දාලා බෑ පුතේ. ඕක එන්න ඕන මොකද්ද? තීන්ත ආලේප කළ යුතු වර්ගඵලය කොච්චරද කියලා තමයි එන්න ඕන. හොඳේ. ලීටර් ගණන් හදන්න අපිට මුකුත් වෙන දත්ත දීලා නැහනේ. එහෙනම් ඕක එන්න ඕන තීන්ත ආලේප කර යුතු වර්ගඵලය. ඒතර වර්ගඵලය හොයනකොට ඉස්සෙල්ලාම ගන්න ඕන මොකද්ද? වෘත්ත දෙකක් ගන්න ඕන මේ.
පිටතරය කීයද 11.2 සෙන්ටිමීටර්නේ. මේ වගේ වෘත්ත දෙකක් ගන්න ඕන. අපි ආ වෘත්ත දෙකේ වර්ගඵලය හොයමුකෝ. 5r වර්ගයේ වැඩි කිරීම 2. 5 කියන්නේ කීයද? 7/22. r කියන්නේ 11.2. ආය වර්ගය කියන්නේ 11.2 වැඩි කිරීම 2 නේ. එතකොට එතනින් එනවා අපිට තීන්තාලේප කර යුතු වෘත්ත දෙකේ වර්ගඵලවල එකතුව. බලන්නකො වැඩි කරලා සුළු කරලා බලන්නකො කීයද කියලා. ඕනනම් අපිට ඕක අපි එකපාර සුළු කරලා දාමුකෝ. අපි එකපාර සුළු කරලා දාමුකෝ මේ පැත්තේ හරිද? තීන්තාලේප කළ යුතු වර්ගඵල එකපාර සුළු කරමුකෝ අපි. තීන්තාලේප කළ යුතු වර්ගඵලය හරිද? මෙහෙම නෙන්නේ. වෘත්ත දෙකක් එනවා. ආයෙ මොකද්ද? වක්‍ර පෘෂ්ඨය එනවා. වක්‍ර පෘෂ්ඨය කියන්නේ මේ වගේ එකක් සිලින්ඩර් එක. මේ කෑල්ල 2πr මේ කෑල්ල h නේ. එතකොට වෘත්තයක වර්ගඵලයේ 5r වර්ගයේ එක වැඩි කිරීම 2. මෙයාගේ වර්ගඵලයේ 2πr වැඩි කිරීම h. එතකොට මෙතන පොදු පද ගන්න පුළුවන් නේද? 2යි 5r පොදු. එතකොට මෙතන r අකුරක් ඉතුරුයි මෙතන h අකුරක් ඉතුරුයි. දැන් සුළු කරමු. 2 වැඩි කිරීම 5 කියන්නේ 7/22 r කියන්නේ පිටතරය කීයද 11.2 සෙන්ටිමීටර්. මෙතන r කියන්නේ පිටතරය 11.2 සෙන්ටිමීටර් වැඩි කිරීම h කියන්නේ උස සෙන්ටිමීටර් 100යි. එතකොට මෙතන බලන්නකො කීයක් දෙන්නේ කියලා. 2 වැඩි කිරීම 7/22 වැඩි කිරීම 11.2 සෙන්ටිමීටර් වැඩි කිරීම මේ දෙන්න එකතු වුණාම 111.2 සෙන්ටිමීටර්. එතකොට වාට එනවා කොච්චර ප්‍රමාණයක් ඕනද කියලා. මේක සුළු කරගමුකෝ අපි. මෙතන එනවා පුතේ 7828.48 වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. හරි. ඒ වගේ ප්‍රමාණයක් එනවා. හරි මෙතනත් මම ලකුණු ටික ඔයාලට දීලා ඉන්නම්. මේක අපි හෙව්වේ නෑනේ නේද? මේකේ ලකුණු දුන්නෙත් නෑනේ. මෙතන සමීකරණයට ලකුණු දෙකක් දෙනවා. නිවැරදි ආදේශයට ලකුණු දෙකක් දෙන්නම්. නිවැරදි ආදේශයට මෙතන උත්තරයට ලකුණු දෙන්නම් මං 4 ධන එකක් දෙන්නම්. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ මෙතන ලකුණුනේ. වෘත්තයක වර්ගඵලය හොයලා දෙකෙන් වැඩි කරනවට ලකුණු දෙකක් දෙන්නම්. ඒක වෙනම කරත් මෙතන කරත් එහෙමයි. හරිද? ඊට පස්සේ මෙතනත් මෙයාගේ වර්ගඵල කෑල්ල හොයනවට වක්‍ර පෘෂ්ඨයට ලකුණු දෙකක් දෙන්නම්. ඊට පස්සේ මෙතන අන්තිම උත්තරයට 7828.48 සාමාන්‍ය 7828 තිබ්බනම් ඇති ඈ. ඔයාට ලකුණු දෙන්නම් 4 ධන එකක් වර්ග සෙන්ටිමීටර වලටත් එක්ක. හරි රෝම ඉලක්කම් 3 බලන්න. එක් ළමයෙකු සඳහා කිරි මිලිලීටර් 210ක ප්‍රමාණයක් ලබා දෙයි නම් මෙම කිරි ප්‍රමාණය ළමුන් කී දෙනෙකුට සෑහේද? නේද? ළමයි කී දෙනෙකුට මේ කිරි ප්‍රමාණය ඇද්ද කියලා අහනවා. මොකද්ද කරන්න තියෙන්නේ? මේ ටැංකියේ තියෙන කිරි පරිමාව වීදුරු එක ළමයෙකුට දෙන පරිමාවෙන් බෙදන්න. ළමුන් ගණන. මට කියන්නකෝ. ටැංකියේ කොච්චර කිරි තියෙනවද? 27720ක් තියෙනවා ඝන සෙන්ටිමීටර්. එක ළමයෙකුට කොච්චරක් දෙනවද? 210ක් දෙනවා මිලිලීටර්. මිලිලීටර් කීවත් පුතේ ඝන සෙන්ටිමීටර් කීවත් දෙකම එකයි. මෙයාට මෙයා කැපෙනවනේ. එතකොට ඔය ගාන බෙදන්න ඕන කීයෙන්ද? ඔය ගාන බෙදන්න ඕන 210න්. කීයක්ද? 27720 බෙදීම කීයද? 210. උත්තරයක් එනවා 132යි කියලා. ඒතර ළමයි 132කට තමයි මේ කිරි ප්‍රමාණය ඇති වෙන්නේ. ඊට පස්සේ අන්තිමට අහනවා එක් කිරි වීදුරුවක් සඳහා යන වියදම රුපියල් 35ක් නම් මුළු වියදම එක කිරි වීදුරුවකට රුපියල් 35ක් නේ. කිරි වීදුරු 132ක් ඕනේ. එහෙනම් මෙයා වැඩි කරා නම් හරි පුතේ කීයෙන්ද? 35න් වැඩි කරා නම් හරි. ඒතර උත්තරේ එනවා රුපියල් 4620ක් කියලා එනවා. රුපියල් 4620ක් කියලා එනවා. එතකොට ඔයාට ලකුණු ලැබෙනවා මෙහෙම. ඔයාට ලකුණු ලැබෙනවා මෙහෙම. මෙතන මෙන්න මේ බෙදීමට ඒකක වැඩක් නැහැ මට. 27720 210න් බෙදනවට
ලකුණු දෙකක් දෙනවා. ළමයි ගාන 132යි කියලා ගත්තොත් 5ක් දෙනවා. මෙයාගෙන් 35 වැඩි කිරීම 132 ලකුණු 5ක් දෙනවා. රුපියල් මේ ගානට ලකුණු 4 දන එකක් දෙනවා. ඒතර රුපියල් වලට තමයි ලකුණු 4ක් දෙන්නේ. දැන් එතකොට රචනා ප්‍රශ්නෙට ඔක්කොම ලකුණු කීයද? රචනා ප්‍රශ්නෙට 150යි. ඒක බෙදන්න කීයෙන්ද? 5න් බෙදන්න. එතකොට ඔයාට එනවා 30න් කීයද කියලා. 30න් කීයද කියලා එනවා. දැන් එතකොට ඔයාට ලකුණු හම්බුනේ කොහොමද? දැන් එතකොට ඔයාට ලකුණු හම්බුනේ මෙහෙමයි. දැන් දන්නවා ඔයාලා සීන් එක. බහුවර්ණ වලට 50න් කීයද කියලා හම්බුණා. වියෝගතයට 20න් කීයද කියලා හම්බුණා. රචනා ප්‍රශ්නෙට 30න් කීයද කියලා හම්බුණා. පැහැදිලිද? එතකොට ඔයාට එනවා 100න් කීයද කියලා. හරිද? හරි. දැන් මේ පේපර් එක බලපු මිනිස්සු අඩුමතරමේ මේකට කමෙන්ට් එකක්වත් දාම් ඵලයල්ලා. හරිද? මේක මොකද්ද? මේක වැඩක් වෙනවද නැද්ද? මේකෙන් ප්‍රයෝජනයක් ගත්තද කියලා. එහෙම නැත්නම් නිකන් ප්‍රයෝජනයක් අරගෙන සද්ද නැතුව ඉන්නේ නැතුව. හරිද? මේකේ වැඩක් වෙනවා නම් ඒක පොඩ්ඩක් මේ කමෙන්ට් එකේ දාහල්ලා. හරිද? වැඩක් වුණා කියලා. හරි. එහෙනම් එච්චරයි 21 වෙනි පේපර් එක අපි සාකච්ඡා කරා. අපි 22 පේපර් එකෙන් අනිත් දවසේ හම්බෙමු. ආයිබෝවන්.